තෙරුවන් සරණයි සහභාගී වෙලා ඉන්න සියලු දෙනාටම. මේ අද අපි සාකච්ඡාවකට වාදිනේ වන්නේ ළඟදී ටිකක් ප්‍රශ්න වලට තුරු දෙන වීඩියෝ එකක් සමාජ මාධ්‍ය තුල පරිසරණය කරනවා. මට හිතුණා මේ ප්‍රශ්න ගැන අපගේ ස්වාමින් වහන්සේ කස්සප ස්වාමීන් වහන්සේ කොහොමද කුමාර කස්සප ස්වාමීන් වහන්සේ සමග සාකච්ඡාවක් කරන්න. අද මේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ වැඩම සිටිනවා. එහෙනම් ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. අපි මේ සාකච්ඡාව ආරම්භ තෙරුවන් සරණයි මහත්තයා බොහොම පිං. ස්වාමීන් වහන්සේ මම මේ වීඩියෝ එක බලන් යද්දී ස්වාමීන් වහන්සේ ප්‍රශ්න කීපයක් ගොඩ නැගුණා. මට ඇත්තටම හිතුනේ මේ ප්‍රශ්න ගැන හොඳම කෙනා විශ්ලේෂණය කරගන්න ඔබ වහන්සේ කියලා. ස්වාමීන් වහන්සේ මෙහිදී කතා වෙනවා මේ පුනර්භවයක් ගැන. මේකෙදී මේ වීඩියෝ එකේදී අපගේ ස්වාමීන් වහන්සේ නමක් කියනවා මේ ත්‍රිපිටකයට අනුව මේ පුනර්භවය බොරුවක් කියලා. මට ඒක තමයි අර්ථයට ඔලුවට දැනුනේ ස්වාමීන් වහන්සේ. ඒක වැරදිද දන්නේ නැහැ. මම හිතනවා ඔබ වහන්සේගේ ගැන කතා කරලා අහන්න කියලා. ස්වාමීන් වහන්සේ ඒක හා සම්බන්ධව පොඩි වීඩියෝ එකක් තියෙන එක බලලා ඉමු ස්වාමීන් වහන්සේ. ඔව් අපි බලලා ඉමු ඒක. තමයි ස්වාමීන් වහන්සේ. ලංකාවේ මිනිස්සු හිර වෙලා ඉන්නම කර්මය සහ පුනර්භවයනේ. දැන් අපි පුනර්භවයේ ගමුකෝ. මම ත්‍රිපිටකයට අනුකූලව පුනර්භවය පිළිගන්නේ නැහැ. මම සූත්‍ර අධ්‍යයනය කරානේ. එතකොට සූත්‍රවල බෙදීමත් අභිධර්මයේ සම්භවයත් සම්බන්ධව ඇකඩමික්ලි මම ඉගෙනගෙන තියෙනවා. හරිද? එතකොට දැන් දැන් ওই ප ဋ ාණ මහා ප්‍රකරණය කියලා තියෙනවා. ඕකේ ප්‍රත්‍ය 24ක් තියෙනවා. ওই ප්‍රත්‍ය 24 තියෙනවා පුනර්භවයට සම්බන්ධ ප්‍රධානම ප්‍රත්‍ය දෙකක් තමයි අනන්තර ප්‍රත්‍ය සහ සමානන්තර ප්‍රත්‍ය, ඊළඟට ආසේවන ප්‍රත්‍ය කියලා තියෙනවා. අනන්තර සමානන්තර කියලා කියන්නේ ඊටා ලං වූ. මේ ප්‍රත්‍ය දෙකෙන් කියන කාරණාව තමයි මෙතනින් මිනිස්සෙක්ගේ මැරෙද්දින් චුතිසිත ඊටා ඉක්මනින් පටිසන්ධිසිතක් බවට පත් වෙනවා කිය. ඒ කියන්නේ මේ අවකාශයක් අනන්තරයක් නැතුව මෙතන මැරිච්ච ගමන්ම ටස් ගාලා අනිත් තැනක එනවා. හරිද? මම අහන ප්‍රශ්නේ තමයි ඕක වෙනවා නම් කියන කොහේ හරි වැඩේට සෙට් වෙලා ඉන්න බෑ දෙන්නේ. ඊළඟට මේ වැඩේටත් සෙට් වෙලා ඒ වැඩේකින් සුක්‍රාණුව මැරිලා පණ යනකම් ඉන්න ඕනේ චුතුසිත. ඔව්. එනකම් මං කියන්නේ ප්‍රාණවත් කරගෙන ඇදට ගිහිල්ලා ලෝකේ කොහේ හරි තැනක දෙන්නෙක් වැඩසටහනක ඉන්න ඕනේ. මොකද දැන් සුක්‍රාණුවකුයි ඩිම්බාණුවකුයි යුක්තාණුවක් මේ වෙන්නේ. එතකොට දැන් මේ විඥානයක් බවට දැන් අර ඒක මේ වෙන්න නම් අර මූලික ක්‍රියාව ඇස් වෙලා හිටියට විතර වැඩක් නැහැ නේ. ඒ කියන්නේ මං කියන්නේ හරියටම මෙතෙන් චුත වෙන වෙලාවෙම මුත වෙන්නත් ඕනේනේ හරිය. හරි ඔව්. චුත වෙන වෙලාවෙම සුකුරු මුත වෙන්නත් ඕනේ නැත්තම් බෑනේ. සුකුරු මුත වෙන්න ඕනේ. හරිද? එතකොට දෙන්න ඒ කියන්නේ ගෑනු ළමෙක් සහ පිරිමි ළමෙක් සෙක්ස් වල ඉන්න ඕනේ. මෙහින් මැරිලා චුතිසිත පටිසන්ධියකට යන්න ඕන. එතකොට ඕක තමයි මහායාන බුද්ධාගමේ ප්‍රශ්න කරේ. පතුරු ගහලා තියෙන්නේ අපි ওই දෙකම. හරිද? නවිනන්ත මේ වීඩියෝ එකේදී කතාත් වෙනවා තවත් මේ මහායාන ක්‍රමයේ ගැනත් මහායාන ක්‍රමෙත් මේ ගැන තියෙනවා කියලා. මේ කියන ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් අපි කතා කරමු ස්වාමීන් වහන්සේ ගැන. ඔව් ඇත්තටම මේ දැන් මේ වීඩියෝ එක අහනකොට දැන් මම හිතන්නේ ඔය වීඩියෝ එක සඳහා ඔය සම්බන්ධ වෙලා ඉන්න පුද්ගලයා කැකිරාවේ සුදස්සන කියන මේ පුද්ගලයා. ඉතින් මම භික්ෂුවක් කියන්න එච්චරම කැමැත්තක් දක්වන්නේ නැහැ. මොකද ඒ සම්බන්ධව මම සම්පූර්ණ විස්තර දන්න නිසා. ඉතින් එතනදී මේ කැකිරාවේ සුදස්සන කියන මේ පුද්ගලයා ඉතින් මට තේරෙන්නේ නැහැ දැන් ත්‍රිපිටකය ගැන කතා කරන්නේ ත්‍රිපිටකය ගැන මොන විදිහේ අධ්‍යයනයක් කරලාද කියන එක ගැන. කියනවා ශාස්ත්‍රීය අධ්‍යයනයක් කළා කියලා. ඉතින් ශාස්ත්‍රීය අධ්‍යයනය ඒක පල්ලියෙන් ඉගෙන ගත්තද එහෙම නැත්නම් වෙන කොහෙන් හරි ඉගෙන ගත්තද කියන මම දන්නේ නැහැ. ඉතින් ගොඩක් වෙලාවට ඔය සම්බන්ධතා අනුව නම් එහෙම තමයි හිතන්න තියෙන. ඒ නිසා මම කියන්නේ බෞතිස්ම කරපු හාමුදුරුවෝ ඉන්නවා මේ කාලේ. ඉතින් ඒ වගේ එතන ඉන්න ප්‍රධාන චරිතයක් තමයි ඔය. ඉතින් ඒ නිසා මේ දැන් ඔතනදී ත්‍රිපිටකයට අනුව අපි පුනර්භවය පිළිබඳව සාකච්ඡා කරනවා නම් මම හිතන්නේ ත්‍රිපිටකයට අනුව පුනර්භවය නැහැ කියලා කියන්න එක්ක මොකක් හරි එක්ක මනෝව්‍යාධියක් තියෙන්න වෙනවා. එහෙම නැත්නම් අර විදිහේ දෙයක් තියෙන්න වෙනවා. ඔය දෙක නැතුව නම් කාටවත් එහෙම සකාරණව කියන්න පුළුවන් කමක් නැත්තේ නැහැ.
ඉතින් ඔය ඉදිරිපත් කරපු කාරණා දිහා අපි බැලුවහම හරිම එක පැත්තකින් හරි ග්‍රාම්‍යයි. ඒ කියන්නේ සාමාන්‍යයෙන් දෙයක් අපි සාකච්ඡා කරනකොට ප්‍රධාන මාධ්‍ය ධාරාවක ඒක සාකච්ඡා කරන්න ඕනේ යම් කිසි දෙයක් තියෙන. හැබැයි මම හිතනවා ඔක ওই විදිහට ප්‍රචාරය කරපු එක අතකින් මේ හොඳක් තියෙන එකක් මේ පුද්ගලයන්ගේ වින්දනය සහ ශාස්ත්‍රීයත්වය පිළිබඳව අපිට හඳුනගන්න එක අපදාන සෝබිනී පඤ්ඤානේ හැසිරීමෙන් අපිට ප්‍රඥාවේ ධර්ම තේරුම් ගන්න පුළුවන්කම තියෙන එක පැත්තකින්. එහෙමයි සර්. ඒකට අනිත් දේ තමයි දැන් මෙතනදී මේ කියන ප්‍රධානම කරුණු කීපයක් ප්‍රශ්නයක් අපිට පැන නගිනානේ. පළවෙනි එක තමයි එකක් ජීව විද්‍යාත්මකව ගත්තොත් අපි කල්ල විද්‍යාවට අනුව ඔය කියන කතාව එතන කියන එක එතන බොරුවක්. ඊට පස්සේ අනිත් එක ඒකට අදාළ කරගන්න ත්‍රිපිටකය පිළිබඳව අදාළ කරගන්න විදිහ සහ එහි සාධක පිළිබඳව කතා කරන එක බොරුවක්. දැන් උතරදී කියන මේ පතුරු ගහලා තියෙන්නේ කියලා. මේ පතුරු ගහලා තියෙන්නේ දැන් ඒක මොකක්ද කියන්නේ මම දන්නේ නැහැ. ඉතින් ඇත්තටම දන්නේ නැති දෙයක් සාකච්ඡා නොකර ඉන්නවා නම් හොඳයි. දැන් අපි උදාහරණයක් ඇටියට අරගෙන බැලුවොත් ප ဋ ාණ ප්‍රකරණේ අනන්තර ප්‍රත්‍ය සහ සමානන්තර ප්‍රත්‍ය කියලා කියන්නේ මේ පුනර්භවය පිළිබඳව කතා කරන ප්‍රත්‍යක් නෙමෙයි. ඒක චිත්ත නියාමයේ පිළිබඳව කතා කරන ප්‍රත්‍ය දෙකක්. ඒකට එක හිතකට අනතුරුවම අතරක් නැතුව තව හිතක් උපදිනවා කියන එක. ඒ කියන්නේ තා ලං වූ කියන තේරුම ගැලපෙන්නේ නැහැ එතෙන්ට. අනතුරුවම තව හිතක් උපදිනවා. ඒ කියන්නේ අතරක් නැහැ කියන එක තමයි අනන්තර කියලා කියන්නේ. ඒකට සමානන්තර ප්‍රත්‍යය අනන්තර ප්‍රත්‍යය එක සමානයි. ඒ පිළිබඳව සාකච්ඡා වෙනම ගොඩනැගිලා තියෙනවා බොහොම ගැඹුරට යන සාකච්ඡාවන්. එතකොට චිත්ත නියාමයේ අතර ඊළඟට ඉපදෙන සිත මොකක්ද කියන එක පිළිබඳව සමානන්තරතාවයෙන් හඳුන්වනවා කියන අදහසක් තියෙනවා. ඉතින් කෙසේ වෙතත් මේක මේ පුනර්භවය ගැන තියෙන කතාවකට වඩා මේ මොහොතේදීත් අනන්තර සමානන්තර ප්‍රත්‍ය තමයි සිත් ඉපදීමේදී ක්‍රියාත්මක වෙන්නේ. ඒක චිත්ත නියාමයට අදාළ දෙයක්. ඔක ටිකක් හරි කිව්වනම් මේ කම්මපච්චය සහ විපාකපච්චයවත් කිව්වනම් පොඩ්ඩක් මේ හිතන්න තිබුණා. ඉතින් ඊට වඩා පුනර්භවය ගැන සාකච්ඡා කරන තැන තමයි කම්මපච්චය සහ විපාකපච්චය පිළිබඳව කතා කරන තැන. ඉතින් කොහෙන් හරි ඔය අහගත්ත දෙයක් කියන නිසා ඔය වචන දෙක පාවිච්චි කරනවා කියන එකක් තමයි එතනදී පේන්නේ. ඉතින් ඒ වගේම දැන් මෙතනදී ජීව විද්‍යාව සහ කලල විද්‍යාව අතින් ගත්තත් ඔය කියන කාරණාව මේ පැහැදිලි කරන්න ඔතන බොරුවක් කියන්නේ කියන එක පැහැදිලිනේ. අර මහා ග්‍රාම්‍ය විදිහට hina වෙමින් කතා කරන සිදුවීම අපි අරගෙන බැලුවොත් සාමාන්‍යයෙන් අපි මේ ශුක්‍රාණුක ආයු කාලය ජීව විද්‍යාත්මක පැත්තෙන් කතා කරන්නේ පැය 24ක්. එතකොට පැය 24ක් තමයි තාම සක්‍රියම මට්ටම. ඊට පස්සේ 48ක් සාමාන්‍යයෙන් වැඩි සම්භාවිතාවයක් තියෙනවා. දවස් 5ක කාලයක් මව කුසකට මේ ඒ කියන්නේ සාමාන්‍යයෙන් එක මව්පිය දෙදෙනෙකු එකතු වීමෙන් පස්සේ ගර්භාෂයකට මේ පිවිසෙනකොට ඒක මේ දවස් 5ක ආයු කාලයක් තියෙන්නට පුළුවන් කියන එක තමයි සාමාන්‍යයෙන් වෛද්‍ය විද්‍යාත්මකව පිළිගන්න දේ. නමුත් සම්භාවිතාවය එන්න අඩු වෙලා යනවා. ඉතින් දවස් 5ක් ගත වෙනකොට මේ සම්භාවිතාවය ඊටාම අඩුයි. නමුත් දැන් මේ ශුක්‍රාණුවක් සහ ඩිම්බයක් එකට එකතු වෙනකොට අපි කියන එක යුක්තාණුවක් හැදෙනවා කියලා. දැන් එතකොට මේ ඒ වෙලාවෙම මේ යම්කිසි කාන්තාවක් හෝ පුරුෂයෙක් ඒ විදිහට එකතු වීමෙන් ඉන්නට ඕන කියන අදහසක් මේ ඔළුව වලට කොහෙන් ආවද කියලා මට හිතා ගන්න බෑ. එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. මේ පැය 24ක් 48ක් හෝ දවස් 5ක් කාලයක් ඇතුළත ඕන වෙලාවක ඒ විදිහට සිදුවීමක් තුළ යම්කිසි ආකාරයකින් එතන ඩිම්බ මොචනය වෙනකොට ඒ ඩිම්බ මොචනය වීමත් එක්ක ඒ කාලපරාසය ඇතුලේ ඕනම වෙලාවක වෙන්න පුළුවන්. ඉතින් ඒක ධර්මයේ තුලම ඒ ගැන පැහැදිලි කරනවා. මව්පිය දෙදෙනාගේ එකතු වීමත් මවගේ ඍතුණී වීමත් කියන මේ කරුණ අපිට ධර්මයේ තුලම සාකච්ඡා කරන දේවල්. ඉතින් ඒ නිසා මේ මහා තණ්හා සංඛ්‍ය සූත්‍රයේදී මේ කාරණාව පිළිබඳව බොහොම බුදුරජාණන් වහන්සේගේ පැහැදිලි කිරීම අපිට දකින්නට පුළුවන්. එතනදී පැහැදිලි කරන දේ තමයි මේ ගන්ධබ්බෝජ පච්චුපට්ඨිතෝ කියන ඔය අවසානයේ එන කාරණාව. ඉතින් එතනදී ඒකට යන්න කලින් අපි අර කරුණ පිළිබඳව අපි කතා කරලා බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන්කම තියෙනවා මේ කිසිම අවස්ථාවක යම් මේ ඒ මොහොතක එහෙම ඉන්න ඕනේ කියලා සංසිද්ධියක් ඇත්තේ නැහැ. ඒකත් ජීව විද්‍යාත්මකව සහ කලල විද්‍යාව පැත්තෙන් ගත්තත් එතන ඉන්නේ තාම සාවද්‍ය අදහසක. ඉතින් ඒක නිසා එහෙම අවශ්‍යතාවයක් ඇත්තේ නැහැ. ඒක අර
කරුණු ටික සම්පූර්ණ වීම කියන එක ප්‍රමාණවත්. එතකොට යුක්තාණුවක් සකස් වෙන තැනකදී ප්‍රතිසන්දියක් බැස ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒකට පැය 24ක් දවස් 48ක් හෝ ඊට සමහර අවස්ථාවලදී බොහොම කලාතුරකින් ඊට වැඩි වන්නටත් පුළුවන්කම තිබෙනවා. ඉතින් ඒ වගේම අනන්තර සහ සමානතර ප්‍රත්‍ය කියන එක තුලින් අපි මුලින් කිව්වා වගේම ඔය පුනර්භවය කියන එක පිළිබඳව ওই විදිහට සාකච්ඡා කරන්නට පුළුවන් කමක් එතනදී ඇත්තේ නැහැ. එතකොට ඒ කියන්නේ අනන්තර ප්‍රත්‍ය සමානතර ප්‍රත්‍ය චිත්ත නියාමය අනුව කතා කරන දෙයක්. හැබැයි එතනදිත් මේ දැන් වෙනවා වගේම පුනරුත්පත්තිය සිද්ධ වෙන මොහොතේදීත් අනන්තර සමානතර ප්‍රත්‍යතාවය අපිට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒකෙන් කියන්නේ ඒකෙන් විතරක් කතා කරන්න බෑ කියන එකයි මෙතනදී අදහස් කළේ. ඒකට මේ අපි ගත්තොත් භවාංග චිත්ත සංතතියේ සිඳෙනකොට, ඒ කියන්නේ චුතිසිත ඇති වෙනකොට තමයි ධර්මානුකූලව ප්‍රතිසන්දිසිත ඊළඟ ක්ෂණයේදී උපදින්නේ. දැන් අන්තරාභවය කියන එක ගැන මහායානේ කතා කරන්නේ මේ ඔය දේත් එක්ක. ඊට පස්සේ අන්තරාභවය කියන දේත් එක්ක කතා කරනකොට ගන්ධබ්බ කියන වචනය පාවිච්චි වෙන්නේ ඔය තැනත් එක්ක. එතකොට ගන්ධබ්බෝච පච්චපට්ඨිතෝ කියනකොට ගන්ධබ්බයාගේ එළඹ සිටීම. ඒකට දැන් මේ අපිට මෙතනදී හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා ධර්මානුකූලව මේ ප්‍රශ්නේ දිහා බලනකොට මේ යම්කිසි තැනකදී මව් කුසකට ප්‍රතිසන්දි වශයෙන් බීජ කලලයක් මේ ප්‍රතිසන්දි වශයෙන් විඥානයක් පැමිණෙනකොට එතකොට එතන තියෙන අවශ්‍ය සාධක දෙකක් තියෙනවා. ඒ තමයි මව්පිය දෙදෙනාගේ එකතු වීම සහ මව ඍතුණී වීම කියන තැනදී මවගේ ඒ ඩිම්බ කලලය එතනට පැමිණීම කියන දේ සිද්ධ වෙන්නට අවශ්‍යයි. ඩිම්බ මෝචනයක් වන්නට අවශ්‍යයි කියන එක. ඉතින් මේ කරුණු දෙක සම්පූර්ණ වෙලා යුක්තාණුවක් හැදෙනවා නම් එතනදී ප්‍රතිසන්දි වශයෙන් විඥානය බැස ගන්නට පුළුවන්. ඒක එහෙම කාලපරාසයක් දක්වන්නට පුළුවන් කමක් නැත්තේ නෑ. එතකොට අනන්තර සමානතර ප්‍රත්‍යතාවය ඇතුළේදී කිසිම ආකාරයකට පුනර්භව සංකල්පය මේ අභියෝගයකට ලක් වෙන්නේ නැහැ. ඒක තුල තවදුරටත් තහවුරු වීමකට ලක් වෙනවා මිසක. එතකොට මොකද අනන්තර සහ සමානතර ප්‍රත්‍ය ඇතුළේදී මේ කතා කරන්නේ මේක කොහෙන්ද මේක මේ විදිහට මේ ඊළඟ මොහොතට පැමිණෙන්නේ කියන තර්කයේ ගොඩනගන්න අවශ්‍ය නිසානේ ඔය අදහස් ඉදිරිපත් කරන්නේ. ඒ කියන්නේ දැන් අපිට අනන්තරව සමානතරව බැස ගන්නවා නම් ඒ වෙලාව වෙනකොට අර විදිහේ දෙයක් වෙවි තියෙන්න ඕනේ කියන ප්‍රාථමික මට්ටමේ දැනුමක් ඔස්සේ තමයි ඔය කතාව කතා කරන්නේ. ඒක අනන්තර සමානතර ප්‍රත්‍ය තුලදී කතා කරන්නේ ඒ වෙනකොට අර ඕනතරමක් මේ බීජ කලලයන්ගේ සකස් වීම තියෙන තැනක ප්‍රතිසන්දි වශයෙන් විඥානයේ බැස ගන්නට පුළුවන්කම තියෙනවා. මේ හැම මිනිස්සෙක්ම මැරිලා තව මිනිස්සෙක් වෙනවා කියන එකවත් හැම සත්වෙක්ම මැරිලා තව මේ මිනිස්සෙක් කියලා උපදිනවා කියන එකක්වත් බුදුදහම තුළ කතා කරන්නේ නැහැ. ඉතින් අර හේතු කාරණා ටික ගැලපෙනකොට ඒ කරුණු තුනක එකතුව නිසා ප්‍රතිසන්දි ගැනීමක් පිළිබඳවයි ධර්මයේ තුලදී සාකච්ඡා කරන්නේ. ඉතින් මම හිතනවා ඒව ගැන කතා කරන්න කලින් සාමාන්‍යයෙන් කලල විද්‍යාව සහ මේ ජීව විද්‍යාව පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක් කරලා ඉන්නවා නම් හොඳයි කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ මේ තවත් වීඩියෝ එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ වීඩියෝ එකේ තව කැලිටි එකක් මම අපි මේ වීඩියෝ එකත් අහලා බලමු ස්වාමීන් වහන්සේ. දැන් ඕකේදී ඊට පස්සේ මහායාන බුද්ධාගමේ යාලා අන්තරාභව සංකල්පයක් ගෙනාව ඒකයි. ඒ කියන්නේ අර ගන්ධබ්බ සිද්ධිය දැන් ගන්ධබ්බ කියන එකත් ආවේ ඇත්තටම වේදාන්ත වලින්නේ. ඍග්වේදයේ ගන්ධර්ව වලින්නේ ආවේ සංගීතයට. ගන්ධර්ව කියන එක සංගීතය. දැන් ඍග්වේදයේ තියෙන්නේ සෝමපානය අර මේ සංගීතයට අධිපති. ඊට පස්සේ අතර්වණ වේදයේ වගේ එද්දීන් තමයි ප්‍රජනනය සහ ලිංගිකත්වයට සම්බන්ධ කෙනෙක් හැටියට ගන්ධබ්බ එක රූපණය වුණේ. හරිද? දැන් මම ඕක බැලුවනේ වේද සාහිත්‍යයක් බලලා තමයි මේ පොයින්ට් නැතුව කවදාවත් කැකිරය හඳුනලා කතා කරන්නේ නැහැ. මොකද මං ගොන් කතා කියන්න තමයි මං අකමැතිම කාරණා. ඊට පස්සේ දැන් ඊළඟ සිද්ධිය මේක තමයි දැන් මේගොල්ලෝ දැන් චිත්ත සම්තතියක් ගැන කතා කරන්නේ. මං කියන්නේ දැන් මෙයාලා දැන් ඕකට දැන් මේ බීජේ දැන් ඔය මිලින්ද ප්‍රශ්න කියලා පොතක් තියෙනවා. ඒකේ තියෙනවා ඔය අඹ මේවා එකේ. ඒ කියන්නේ දැන් අර අඹේ තවත් අලුත් මේවා එකක් මේවා වෙන්න අර බීජමය ගුණය තැම්පත් වෙලා තියෙනවානේ. දැන් එතනත් ඒ බීජමය ගුණය තැම්පත් වෙන්න භෞතික සාධකයක් පවතිනවානේ. මං කියන්නේ සිතක් නිරුද්ධ වුණා නම් කර්මය පවතින්නේ මොන භෞතික සාධකයේද කියන්නේ. හරිද? සිතක් නිරුද්ධ වුණා නම් ඒ කියන්නේ ඒ බලයක් ඒ කියන්නේ අඹ බීජය ගැලපෙන්නේ නැහැ කියලා මම කියන්නේ. මොකද ඒක පවතින්න භෞතික මේ සාධකයක් තියෙනවානේ බීජමය ගුණය පවතින්න. එතකොට අපේ කර්ම මේවා කොහෙද තියෙන්නේ?
ඒ වුණාට කොහෙද හාමුදුරනේ සුරක්ෂිත මේ වෙන්නේ? ගබඩාවකවත් දාලා තියෙනවද දන්නවද? ඔය අඹයට වගේ පැරණි උපමා අයින් කළා අපි ඔකට ක්වොන්ටම් භෞතික විද්‍යාවේ මොනවා හරි දැම්මොත් වැඩේ කොට දාගන්න පුළුවන් හාමුදුරනේ. මම හිතන්නේ ඒකිනුත් ඒ වැඩේ කොට දාන්න පුළුවන් වෙයි කියලා. මොකද ඒක කොට දාලා තියෙනවා දැන්. මම කියන්නේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් බව ක්වොන්ටම් ෆිසික්ස් වලින් මම කියන්නේ ලංකාවේ ඕනම හාමුදුරු කෙනෙක්ට ඕකට විසඳුමක් ගේන්නයි කියලා මම කියනවා. ගෙනාවොත් අපි කඩනවා ඒක. කියලා ඒ කියන්නේ කර්මයේ පවතින තැනක් ගෙනාවොත් කොහේ හරි ක්වොන්ටම් වලින් තමයි දැන් ගේන්න වෙනවා නම් ගේන්න වෙන්නේ ගෙනාවොත් කඩනවා අනිවාර්යයෙන්. ඊළඟ මම තව ලස්සන කතාවක් කියන්නම්කෝ. දැන් ස්වාමීන් වහන්සේ මේ දෙවෙනි වීඩියෝ එකේදී වහන්සේ ඇහෙන්නේ නැති මේ කර්මය කොහෙද පවතින්නේ කොහෙද ගබඩා වෙලා තියෙන්නේ කියලා අහන ස්වාමීන් වහන්සේ. ඒ වගේම මේ ක්වොන්ටම් ෆිසික්ස් වලින් කවුරු හරි එනවා නම් විශ්ලේෂණය කරලා දෙන්න මේ ස්වාමීන් වහන්සේ රෙඩි කියලා කියනවා. මේ ඒකදී ස්වාමීන් වහන්සේ පොඩ්ඩක් පැහැදිලි කරගමු ස්වාමීන් වහන්සේ අපි. ඔව් ඇත්තම මෙතනදී අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි දැන් මේ කතා කරන මූලිකම සංකල්ප දිහා බැලුවාම ඉතින්ලා මම කැමති අර මේ කලින් කතා කරපු මේ ගන්ධබ්බ කියන විග්‍රහයත් එක්ක පොඩ්ඩක් කතා කරගෙන යන්න. ගන්ධබ්බ කියන වචනය අපිට දැන් ධර්මයේහි පාවිච්චි වෙනවා. දැන් මේ කියන විදිහට මෙයා දැන් මහා වේදාන්ත දර්ශනය හදාරලා සම්පූර්ණයෙන්ම දැන් ත්‍රිවේද පරප්‍රාප්ත පුද්ගලෙක් වගේ තමයි මේ කතා කරන්නේ. නමුත් දැන් වේදය තුල ගන්ධබ්බ කියන වචනය ඒ විදිහට පාවිච්චි වුණ අර්ථය නෙමෙයි අපේ ත්‍රිපිටකය තුල පාවිච්චි වෙලා තියෙන්නේ ගන්ධබ්බ කියන වචනේ. ප්‍රධාන වශයෙන් ගන්ධබ්බ කියන වචනය පාවිච්චි වුණ අවස්ථා දෙකක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි යම්කිසි කොට්ටාසයක් හඳුන්වන්න ඔය දිව්‍යමය කොට්ටාසයක් හඳුන්වන්න ගන්ධබ්බ කියන වචනය පාවිච්චි වෙලා තියෙනවා. දිව්‍ය කොට්ටාසයක් හැඳින්වීම සඳහා. චාතු මහරජිකේට අයිති යම්කිසි පිරිසක් හඳුන්වන්න පාවිච්චි කරලා තියෙනවා මේ ගන්ධබ්බ කියන වචනේ. ඒ වගේම එතනදී ඒ වගේම තව ඔය ගන්ධබ්බ කියන වචනය සඳහා ලබා දෙන අර්ථ විග්‍රහයක් තමයි ගන්ධ අබ්බ කියන වචන දෙකේ එකතුවක් නිසා ගන්ධබ්බ හැදෙනවා කියලා. ගන්ධ අබ්බ කියලා කියන්නේ මේ ගන්ධ ආග්‍රහණය කිරීම කියන එක. එතකොට ගන්ධාග්‍රහණය කිරීම කියන අර්ථයෙන් මේ අර මූල ගන්ධක් ගායක දෙවිවරු ආදී දිව්‍ය කොට්ටාස ඉන්නවා කියලා ධර්මයේ දක්වනවා. ඉතින් මේ ගන්ධ අබ්බ කියන වචනයත් එක්ක එය පිළිබඳව වෙනම විග්‍රහයක් තියෙනවා. ඉතින් ඒ වගේ මට්ටම් වෙන්නේ කොහොමද කියන එක වෙනම කතා කරන්න ඕන එක. නමුත් මෙතනදී මම කතා කරන්නේ මේ ගන්ධබ්බ කියන වචනය ගැන. එතකොට ගන්ධබ්බ කියන වචනේ දිහා බැලුවාම අනිත් අර්ථය තමයි මේක ගන්තබ්බ කියන වචනේ. ගන්තබ්බ කියලා කියන්නේ මේ යා යුතු තැනත්ත නැතිනම් මේ යා යුතුයි කියන අදහස තමයි මේ ගන්තබ්බ කියන වචනය පාවිච්චි කරන්නේ. එතකොට ගන්තබ්බෝ කියන්නේ යා යුත්තා කියන එක. ඒ කියන්නේ මේ ප්‍රතිසන්දි වශයෙන් යා යුතු මොහොත නැතිනම් ඒ මොහොතේදී ඒ සිදුවන ඒක ක්‍රියාවට නම් වන්නා ඒ මොහොතේදී අපි ගන්තබ්බ නැතිනම් ගන්තබ්බ කියන වචනේ ගන්ධබ්බෝ කියලා හැඳින්වන බවට ඒ ගැන අපේ තේරවාද සම්ප්‍රදාය මහවිහාර සම්ප්‍රදාය තුළ ඒ ගැන සාකච්ඡා කරනවා. එතකොට මේ ගන්ධබ්බ කියන වචනේ ගන්තබ්බ කියන එකත් එක්ක සකස් වීම මට හිතෙනවා මෙතනට වඩා ගැළපෙනම දේ. මොකද ප්‍රතිසන්දි සඳහා තව තැනකට පැමිණීම තමයි මෙතනදී මේ කතා කරන්නේ. එතකොට මේ ප්‍රතිසන්දි සඳහා විඥානයේ ඉපදීම. ඒකට ඉපදීම අර චුතියට අනතුරුවම ප්‍රතිසන්දිය ගැනීම සිද්ධ වෙනවා. ඒකට ඒ සිද්ධ වෙනකොට දැන් මම දැක්ක ගොඩාක් තැන්වල ඔය කැකිරාවේ සුදස්සන ඔය මේ අදහස ප්‍රකාශ කරනවා. මේ එහෙම වුණොත් එහෙම කර්මය සම්ප්‍රේෂණය වෙන්නේ කොහෙන්ද? කර්මය තියෙන්නේ මොන තැන් වලින්ද? ඔය වගේ කතා ගැන ගොඩක් සාකච්ඡා කරනවා. ගබඩා වෙලා තියෙන්නේ කොහෙද කියලා මේ කතා කරනවා. ඒකට දැන් ඔය සම්බන්ධ සමාන ප්‍රශ්නයකදී මිලින්ද ප්‍රශ්නය අබ ප්‍රශ්නය පැන නගින අබ පරම්පරාව පවතින විදිහ ගැන. ඒකට ඒකෙදි බීජමය ගුණයේ තැන්පත් වීම පිළිබඳව කතා කරනවා. ඉතින් මේ භෞතික සාධකයක් තමයි අභෞතික දෙයක් ගැන හැඳින්වීම සඳහා දැන් දෘශ්‍ය දර්ශනයක් ඉදිරිපත් කරන්න ඕන වෙනකොට අදෘශ්‍ය දෙයක් ගැන පැහැදිලි කරන්න මේ අබ ප්‍රශ්නේ තමයි නැතිනම් මේ අබ උපමාවෙන් තමයි මේක පැහැදිලි කරන්නේ. ඒකට දැන් මෙතනදී ඇත්තේ නෑ මේ අර උපමාව හාරගෙන යන එක මොඩ වැඩක් නේ. දෙයක් පැහැදිලි කිරීම සඳහා උපමාවක් පාවිච්චි කළාම උපමාව හාරගෙන යන එක මොඩ වැඩක්. එතකොට අර හේතු සහ ඵල පිළිබඳව පැහැදිලි කරන්න එකක් පාවිච්චි කළාම එතකොට සම්පූර්ණයෙන්ම ඒක හාරගෙන ඇතුළට යන්න හදනවා නම් මම හිතන්නේ එතන මේ ඒ කරන දේ ගැටලුවක් තියෙන කියලා. ඒකට එතනදී විශේෂම දේ තමයි මේ
දැන් අඹ ප්‍රශ්නය පදනම් කරගන්නකොට දැන් මිලින්ද ප්‍රශ්නේනේ අඹ ප්‍රශ්නේ එන්නේ. දැන් අඹ ප්‍රශ්නේ කියන්නේ මේ අඹ ගැන කතා උපමාව එන්නේ. එතකොට මිලින්ද ප්‍රශ්නය කියලා කියන්නේ පසු කාලේදී ලියවිච්ච එකක් විසක ත්‍රිපිටකයේ තියෙන එකක් නෙමෙයි. ඒ වගේම මිලින්ද ප්‍රශ්නය කියලා කියන්නේ මූල ග්‍රන්ථයේ අතුරුදහන් වෙලා පස්සේ බොහොම අමාරුවෙන් හම්බුන පිටපත් මේ කියන්නේ කොටස් වලින් එකතු කරලා පස්සේ සංග්‍රහ කරගත්ත දෙයක්. ඒ නිසා සමස්තයක් විදිහට මිලින්ද ප්‍රශ්නයේ තියෙන මේ සියල්ලම ශාස්ත්‍රීයව උගත් කියලා කියනවා නම් මම හිතන්නේ මේ කිරාවේ සුදස්සන ඒ ගැන ඉස්සෙල්ලා හොයලා බලන එක හොඳයි. මිලින්ද ප්‍රශ්නේ කොහොමද ආවේ කියලා. මිලින්ද ප්‍රශ්නේ අරගෙන ත්‍රිපිටකය විවේචනය කරන්න හදන එකට කලින්. එතකොට ඒකෙන් මම කියන්නේ මිලින්ද ප්‍රශ්නේ වැරදි කියන එක නෙමෙයි. නමුත් අපි ත්‍රිපිටකයට තියෙන තැන මිලින්ද ප්‍රශ්නයට අපි කොහොමවත් දෙන්නේ නැහැ කියන එක. එතකොට දැන් මේ යන්නේ ත්‍රිපිටකයේ පුනර්භවයේ බොරුවක් කියන එක ඔප්පු කරන්න මිලින්ද ප්‍රශ්නේ ගන්න එකනේ මෙතනදී දැන් කරලා තියෙන්නේ. ඒතර දැන් මිලින්ද ප්‍රශ්නේ ගන්න උපමාව අරගෙන ඊට පස්සේ මම හිතනවා එතන කවුරු හරි ඉන්න කෙනෙක් කියනවා මේ මෙතනදී ක්වොන්ටම් ෆිසික්ස් වලින් අපිට බෑද කියන එක. ඉතින් ඇත්තටම දැන් උපමාවක් ගන්න ක්වොන්ටම් ෆිසික්ස් නෙමෙයි ඕන දෙයකින් පුළුවන් නේ. උපමාවක් ගන්න. මේ පුද්ගලයාගේ තියෙන බුද්ධිමය මට්ටම මොකක්ද කියනවා නම් එතකොට හිතනවා ක්වොන්ටම් ෆිසික්ස් වලින් මේ දැන් අර පුද්ගලයා කියන්නේ මේ අඹ උපමාව අයින් කරලා අලුත් උපමාවක් මෙහෙන් ගන්න බෑද කියලා. එතකොට දැන් උපමාවක් ගන්න කියප එකට මේ කැකිරාවේ සුදස්සන කල්පනා කරන ඒ වෙලාවේදී සංවාදයන් ඉන්නකොට දැනෙන දේ තමයි ක්වොන්ටම් ෆිසික්ස් වලින් පුනර්භවය කියන එක ඔප්පු කරන්න ඕනේ කියලා. දැන් ෆිසික්ස් කියන්නේ මොකද්ද? ඒක භෞතික විද්‍යාවනේ. භෞතික දේවල්නේ. ඒකට කර්මය කියන්නේ භෞතික දෙයක්ද අභෞතික දෙයක්ද? කර්මය කියන්නේ ඒක භෞතිකව සාකච්ඡා කරන දෙයක් නෙමෙයි. ඒක අභෞතිකව සාකච්ඡා කරන දෙයක්. ඒකට අභෞතිකව සාකච්ඡා කරන කර්මය භෞතිකව ඔප්පු කරන්න පුළුවන් කියන එක පිළිබඳව මම හිතන්නේ නෑ ඒක කරන්න පුළුවන් දෙයක් කියලා භෞතික දේ. හැබැයි උපමාවකට ගන්න බැරි නෑනේ. සාමාන්‍යයෙන් උපමාවකට ඕනනම් කතා කරන්න පුළුවන්. යම් කිසි සිදුවීමකදී උපමාව හාරවස්සන්න නෙමෙයි උපමාවකින් දක්වන්න පුළුවන් කර්මය කියන එක. දැන් අපි ගත්තොත් එහෙම ඉලෙක්ට්‍රෝන එකක් ඉලෙක්ට්‍රෝන ෆීල්ඩ් එකක ඉලෙක්ට්‍රෝන එක තියෙන්නේ කොතනද කියලා කියන්න පුළුවන් කමක් නැත්තේ නෑනේ. එහෙන් කියන්නේ ඉලෙක්ට්‍රෝන එක නෑ කියලා. හැබැයි හැම වෙලාවකදීම ඉලෙක්ට්‍රෝන එක තියනවා කියන එක කවුරුත් කතා කරන්නේ නැහැ මේ මෙතන තමයි තියෙන්නේ කියලා. එහෙම ඉලෙක්ට්‍රෝන එක දක්වන්න බෑ ක්වොන්ටම් භෞතික විද්‍යාවට. එතකොට ඉලෙක්ට්‍රෝන එක පිළිබඳව කතා කරනකොට තියෙන තැනක් පෙන්වන්න බැරි වුණාට ඒක නෑ කියලා කියන්න පුළුවන් කමකුත් නැත්තේ නේ. අපි කියන්නේ සම්භාවිතාවය. එතනදී. නමුත් මෙතනදී අපිට කර්මය කියන එක දිහා අපි බැලුවත් කර්මය තියෙන තැනක් කියන එකක් භෞතිකව තියෙන්න ඕනේ කියලා නියමයක් නැහැ. ඒ නියමය හදාගන්න එක කිරාවේ සුදස්සනනේ. කර්මය කොහේ හරි භෞතික සාධකයක් පදනම් කරගෙන කර්මය තිබිය යුතුයි කියලා. එහෙම කොහොමද අපි යම්කිසි අදහසක් යම්කිසි සංකල්පයක් ගොඩනගන්නේ කර්මයේ තියෙන්න ඕනේ මොකක් හරි භෞතිකමය සාධකයක් මත කියලා එහෙම කොහොමද කවුරු හරි කෙනෙක් තීරණය කරන්නේ? අභෞතික කර්මයේ භෞතික දෙයක් මත පදනම්ව තියෙන්න ඕනේ කියලා. දැන් ඔය මේ ප්‍රශ්නය ඔය විදිහට එන්නේ එයාම හදාගත්ත මනෝවිකාරයක් එක්කනේ භෞතික සාධකයක් තියෙන්න ඕනේ මේ මොකක් හරි දෙයක් දිගටම පැවතගෙන යන්න නම්. ඒකට මේ භෞතික සාධකයේ මත තමයි හිත පවතින්නේ, කර්මය පවතින්නත් ඕනේ. එහෙම අරගෙන තමයි ඒ තීරණේ ඉඳලා තමයි මෙයා කතා කරන්නේ. දැන් ඇත්තටම එතනදී භෞතික සාධකය කියන එක කිසිම අවස්ථාවක පදනමක් වෙන්නේ නැහැ මේ කර්මයේහි පැවැත්මට. කර්මය අපි බුදුදහම තුළ සාකච්ඡා කරන්නේ මේ හිත කියන්නේ පටිච්චසමුප්පන්න දෙයක් හැටියට. ඒකට කම්ම කියලා වෙනම ප්‍රත්‍යක් තියෙනවා. ඒකට මේ කම්ම ප්‍රත්‍යයේදී ඒ කර්මය ඒ අවස්ථාවට විපාක උපදවීම සඳහා ප්‍රත්‍ය වෙනවා. ඒක කොහෙවත් තැම්පත් වෙලා තියෙන්නට අවශ්‍ය නැහැ. ප්‍රත්‍ය ඒ මොහොතේ ඒ එකතු වීම තුල නැතිනම් ඒ කරුණු කාරණා සම්පූර්ණ වීම තුල ඒ විදිහ දෙයක් හට ගන්නවා. හරියට ඉලෙක්ට්‍රෝන ෆීල්ඩ් එකක ඉලෙක්ට්‍රෝන එකක් මතුවෙනවා වගේ කියලා උපමාවක් කියන්න පුළුවන්. දැන් ඕක කිව්වහම ඉලෙක්ට්‍රෝන ෆීල්ඩ් එකක ඉලෙක්ට්‍රෝන මතුවෙනවා වගේ කර්මය තියනවායි කිව්වයි කියලා ඉලෙක්ට්‍රෝන ෆීල්ඩ් එකයි කර්මය දෙකම එකක් කිව්වා කියලා මොඩකමින් ඕක අරගෙන තර්ක කරන්නත් පුළුවන්. නමුත් මේකෙදි කිව්වේ උපමාවක් කිව්වේ. උපමාවක් කියන එක මම හිතන්නේ තේරෙනවා ඇති. එතකොට උපමාව කියන්නේ මොකද්ද කියන එක. එතකොට දැන් මේ අර කර්මය කියන සාධකයේ නිසා අපි අභෞතික දෙයක් තමයි කතා කරන්නේ. ඉතින් ඒක මං හිතන්නේ මේ භෞතිකව ඔප්පු කරන්න කියනවා නම් ඒකත් එක පැත්තකින් මෝඩ කතාවක්. හැබැයි මේ ඔය ගැන අපි තොරතුරු හොයනකොට අපිට හම්බෙනවා මේ එක බටහිර මේ ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව මම හිතන්නේ මේ එක මේ
නොබෙල් සාමත්‍යයක් මේ නොබෙල් ත්‍යාගය දිනාගත්ත කෙනෙක්, නොබෙල් ත්‍යාගයක් දිනාගත්ත කෙනෙක් මේ රෝජර් පෙන්රෝස් කියන පුද්ගලයා. එයාට මේ විද්‍යාඥයෙක්. ඉතින් එයා ක්වොන්ටම් භෞතික විද්‍යාව පිළිබඳව ඔහුගේ විද්‍යාව මේ ඔහුගේ මේක තියෙන්නේ විෂය. ඉතින් ඒ පුද්ගලයා මේ පොතකදී කතා කරන දෙයක් තමයි මේ කර්මය කියන එක. ඒ කියන්නේ මේ විඥානය කියන එක මොළයේ සිදුවෙන සාමාන්‍ය රසායනික ක්‍රියාවලියක් නෙමෙයි. ඒක විශ්වයේ මූලික ව්‍යුහයත් එක්ක බැඳිලා තියෙන දෙයක් තමයි මේ අපේ මේ ක්‍රියාත්මක වෙන සෑම දෙයක්ම. එතකොට මේ මයික්‍රෝ ටියුබ්ලා ඇතුලේ, කියන්නේ මොළයේ ස්නායු සෛල අතර සිද්ධ වෙනවා මේ හැම වෙලාවකදීම කුඩා ප්‍රෝටීන නාලිකා තුළ මේ ක්වොන්ටම් කම්පනයන් සිද්ධ වෙනවා. මේ මම කියන්නේ අපේ කතාවක් නෙමෙයි. එයා කියන කතාවක්. එතකොට ඒ සිදුවීම හරහා මේ එයා එතනදී ප්‍රකාශ කරනවා මේ ස්නායු සෛල ඇතුලේ දැන් මේක සිද්ධ වෙනකොට, ක්වොන්ටම් කම්පනයන් සිද්ධ වෙනකොට අපේ මොළය නැති වෙලා ගියාට මේ ක්වොන්ටම් කම්පන සිද්ධ වෙන මේ ශක්තිය නැති වෙන්නේ නැහැ. ඒක විශ්වයත් එක්ක එකතු වෙනවා. මොළය කියලා කියන්නේ අන්නේ ශක්තියින් ආපහු අර අපි සරල වචනෙන් ඩිකෝඩ් කරන්න පාවිච්චි කරන එක මැෂින් එකක් විතරයි. එතකොට අර විසිරුණු දේ ආපහු යම් අවස්ථාවක ආපහු එකතු වෙලා ආපහු යම් කිසි ආකාරයකට පෙනී සිටින්න පුළුවන් කියන එක ගැන ඔහු අදහසක් ප්‍රකාශ කරනවා. ඉතින් ඒක මේ සමස්ත අදහස නොවන්නට පුළුවන්. එයාගේ ලොකු ග්‍රන්ථයක් ඒ සම්බන්ධව තියෙනවා. මම සමස්තය අධ්‍යයනය කරලා නැහැ. මම මේ ඒ ගැන පොඩි ලිපි කිහිපයක් කියුවා විතරයි. ඉතින් නමුත් මම මේක කිව්වේ වෙන හේතුවක් නිසා නෙමෙයි. ඔන්න කැකිරාවේ සුදස්සනට පුළුවන් මේ අර කියන මේ රෝජර් පෙන්රෝස් එක්ක ගිහිල්ලා ඕනනම් සාකච්ඡා කරන්න පුළුවන්. අපි කියන්නේ මම හිතන්නේ තේරවාද කිසිම භික්ෂුවක් කියන්නේ මේ අභෞතික මේ කර්මය කියන එක මේ භෞතික ඇතුළේ තැම්පත් වෙලා තියෙනවා කියලා මම හිතන්නේ කවුරුත් කියනවා කියලා. හැබැයි අර කියන කෙනත් එක්ක ක්වොන්ටම් ෆිසික්ස් ගැන ඕනේ නම් කැකිරාවේ සුදස්සනට ඕනේ නම් ගිහිල්ලා සාකච්ඡාවක් කරනවා නම් මම හිතනවා හොඳයි කියලා. ඉතින් ඒ නිසා මේ කර්මයේ පවතින භෞතික සාධකයක් අවශ්‍ය නැහැ. අභෞතික දෙයක් තියෙන්නේ. ඒ ගැන අපි කරුණු කාරණා හොයනකොට අපිට ඕන තරමක් තොරතුරු ලැබෙනවා. බටහිර වර්ජිනියා විශ්වවිද්‍යාල වගේ විශ්වවිද්‍යාලවල අපි මේ කතා කළොත් එහෙම දීර්ඝව අපිට ගැන කතා කරන්න පුළුවන්. මේ සිද්ධ වුණ පරීක්ෂණ තියෙනවා. විශේෂයෙන්ම මේ පුනර්භවය පිළිබඳව සිද්ධ කෙරුණු පරීක්ෂණවලදී මේ කියන්නේ පුනරුත්පත්තිය කියන එක සම්බන්ධයෙන් සිද්ධ කරන පරීක්ෂණවලදී ඒ සමහර විට විශාල ළමයි සංඛ්‍යාව ළමයි 3000කට වැඩි ප්‍රමාණයක් ගැන තොරතුරු එකතු කරමින් රැස් කරපු පරීක්ෂණයන් තියෙනවා. එතකොට ඒකෙදී මේ හුදෙක්ම මේ මරණින් මත්තේහි කියන්නේ මරණයට කලින් ඇති වෙන ජීවිතවල තියෙන දේවල් ඒ ළමයි කිව්වා කියලා විද්‍යාත්මක වේ දත්ත එකතු කරලා තියෙනවා. ඒ විශේෂම දේ ඒගොල්ලෝ අවධානයට ලක් කරලා තියෙන ඒ ළමයා හෝ ඒ පවුලේ අය හෝ ඒ පැහැදිලි කරන පවුල ගැන විස්තර දන්නේ නැති බවට හෝ ඒ ගැන කිසිම හැදිරීමක් නැති බවට පවා තොරතුරු එකතු කරලා තියෙනවා. ඉතින් මේ වගේ කරුණු අසම්භවයක් නෙමෙයි විශාල සංඛ්‍යාවක එකතු කරලා තියෙනකොට. ඉතින් ඒ වගේ කරුණු පදනම් කර ගනිමින් එයයි මේ පුනරුත්පත්තිය කියන එක හරහා ඒගොල්ලෝ භෞතික විද්‍යාත්මකව වෙන සංකල්ප ඉදිරිපත් කළත් අපිට දකින්න පුළුවන්කම තියෙනවා. ඉතින් භෞතික සාධකයක් ඕනේ කියන තැන කැකිරාවේ සුදස්සන ඉන්නවා නම් මම හිතන්නේ ඔය පුනරුත්පත්තිය සම්බන්ධයෙන් කියලා තියෙන ඔය පරීක්ෂණයන්ගෙදි සිද්ධ වෙලා තියෙන පරීක්ෂණයන්ගෙදි ඒ සාධක පදනම් කරගෙන පෙර ජීවිතයේ ඇති වුණු මතකයන් කොහොමද මේ ජීවිතයට ආවේ මොන භෞතික සාධකයේ පදනම් කරගෙනද කියලා කැකිරාවේ සුදස්සන පොඩ්ඩක් මේ පැහැදිලි කරනවා නම් මම හිතන්නේ ඒකත් ගොඩක් වැදගත්. එහෙම ස්වාමීන් වහන්සේ ඇත්තටම මේ නූතන විද්‍යාවෙන් අපිට පුළුවන් මේ බුදුදහම ඔප්පු කරලා පෙන්නන්න. ඒක බුදුදහම වෙන කාරණා. ස්වාමීන් වහන්සේ ඒක සම්පූර්ණ ලොකු වරදක් නේද එතන ඇත්තටම? ඔව් ඇත්තටම ඒක දැන් මම දකින්නේ බුදුදහම කියන එකේ බිහිවුණු පරමාර්ථය වෙනස්. ඒකට විද්‍යාවේ මූලික පරමාර්ථය වෙනස්. මූලික පරමාර්ථයන් වෙනස්ව ගොඩනැගෙන මේ දර්ශන දෙකක නැතිනම් මේ දේවල් දෙකක අපි එක තැනකට යොදවන්න හදන එකම මම හිතන්නේ ලොකු වරදක් හැටියට. කියන්නේ කිසිම අවස්ථාවක මේ අපි ධර්මයේහි කතා කරන දේ විද්‍යාවෙන් කියවෙන්නට අවශ්‍ය වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි විද්‍යාව යන්නේ ගොඩක් වෙලාවට භෞතිකමය සාධකයන් පදනම් කරගෙන. දැන් මනෝවිද්‍යාව ගැන දැන් අලුතෙන් නූතන කතා කරලා ඉස්සෙල්ලා විද්‍යාව තුළ මනස හිත කියලා එකක් ගැන කතා කළෙත් නැහැනේ.
එතකොට දැන් රසායනික ප්‍රතික්‍රියා තුළ ක්‍රියාත්මක වෙන හිත ගැන දැන් විද්‍යාත්මකව ඒ ගැන කතා කරනවා. හැබැයි ඒක ඉස්සරහට කතා කරගෙන තව දියුණු වෙන අවස්ථා තියෙන්න පුළුවන්. හැබැයි අපි ධර්මයේ හැටියට තේරුම් ගැනීමත් ඒ සංකල්පයේ ඒ විද්‍යාත්මක සංකල්පයන් හැටියට සොයා ගැනීම හැටියට සාකච්ඡා කිරීමත් මම හිතන්නේ වඩා යෝග්‍යයි. ගැළපෙන තැන් ඕන තරමක් තියෙන්න පුළුවන්. ගැළපෙන තැන් තියෙන්නත් පුළුවන්. නොගැළපෙන තැන් තියෙන්නත් පුළුවන්. නොගැළපෙන තැන් පස්සේ කාලෙදි විද්‍යාත්මක දේවල් අපව වෙනස් වෙන්නත් පුළුවන් සමහර දේවල්. ඒ කියන්නේ සමහර කරුණු කාරණා පිළිබඳ එක එක්කෙනා මත අදහස් කරපු දේවල්. ඉතින් ඒ නිසා අපි දැන් විද්‍යාත්මක දැනුම කියලා අපි කතා කරන්නේ කවුරු හරි යම්කිසි කණ්ඩායමක් හෝ පිරිසක් විසින් ඉදිරිපත් කරන මතවාදයක් නේ. මේ මතවාද ඒ ඉදිරිපත් කරන ඊට වඩා කරුණු දැක්වීම මත ඕන කාලෙක ඒක වෙනස් වීමට ලක් වෙන්න පුළුවන්කම තියෙන දේවල්. හැබැයි අපි ධර්මයේ ගැන කතා කරන්නේ බුදුහාමුදුරු ධර්මයේ දේශනා කරේ ලෝකය හෝ භෞතිකය පිළිබඳව හෝ හිත පිළිබඳව වෙනම විවරණයක් කරන්න නෙමෙයි. බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කළේ ජරා මරණ සංඛ්‍යාත දුක නැති කරන්නේ කොහොමද කියන තැනට උත්තරයක් හැටියට. ඉතින් අපි ධර්මයේ පාවිච්චි කරන්න ඕනේ අර ඒ අදාළ ප්‍රශ්නෙට උත්තරේ ගන්න මිසක බුදුහාමුදුරු දේශනා කළපු තේරුමට ධර්මයේ පාවිච්චි කරනවා මිසක අපි ධර්මයේ පැත්තෙන් ලෝකෙ ගැන හොයන්න අවශ්‍යතාවයක් නැහැ කියන අදහසේ තමයි මම ඉන්නේ. මොකද අවශ්‍ය දේ අවශ්‍ය තැනට යොදා ගන්නනේ. එහෙමයි ස්වාමීන් වහන්සේ. අනවසර අපි වීඩියෝ ක්ලිප්ස් දෙකක් විතර මම ගාව තියෙනවා. මේ කීපයක් මම මේ පොඩ්ඩක් මේකත් අහලා බලමු ස්වාමීන් වහන්සේ. අපි කියමුකෝ නියුන් දරුවෝ ඉපදිනවයි කියලා. දැන් නියුන් දරුවෝ ඉපදුනන් පස්සේ මේ සියාමිස් ට්වින් අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා නෙමෙයි මම මේ කියන්නේ. සාමාන්‍ය යුක්තාණුව බෙදිලා ඒ අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා ඒක මම මේ කියන්නේ ඩිම්බ දෙකයි ඩිම්බ දෙකයි ශුක්‍රාණු ඩිම්බ දෙකයි ඩිම්බ දෙකයි ශුක්‍රාණු ඩිම්බ දෙකයි ඩිම්බ දෙකයි ශුක්‍රාණු ඒකට ඔන්න බලා ගන්න පුළුවන්. ඒ නින්දරුවන්ගේ හැසිරීම වෙනස්නේ. එතකොට ඒකට අපිට කියන්න පුළුවන් ඔන්න හරි විඥාන දෙකක් ඇවිල්ලා කියන. අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා අරගන්නේ කොහොමද? දැන් ඒගොල්ලන්ගේ එකම ශෛලියනේ දෙකට බෙදිලා මම අහන්නේ එතකොට අනිත් බෙදෙන එක්කෙනාට එන්න හිත කොහින්ද එන්නේ? එහෙම වෙනම හිතක් එනවා නම් එතකොට මුල් එක්කෙනාට පරණ හිත ගිහිල්ලා අලුත් එක්කෙනාට වෙනම හිතක් එනවා නම් කොහොමද දෙන්නගේ හැසිරීම සහ චින්තනීය සමාන වෙන්නේ? මොකද අභිධර්මයට අනුව සිතක් දෙකට බෙදෙන්න බෑ. ඒක අභිධර්මයේ නියාමනයක්. එතකොට ඔය අයිඩෙන්ටිකල් ට්වින්ස් කතාවෙන් සම්පූර්ණ මේ පුනර්භවය ඉවරයි. පුනර්භවය ඉවරයි. දෙකම අරුදු දෙකට යනවා. එතකොට ඒක ජීව විද්‍යාත්මක ගැළපීමක් තියෙන්නේ. එතකොට ඒ දෙන්න අඳින පළඳින විදිය හැසිරෙන විදිය චුතිසිත එකම මොහොතේ ඔව් දෙකට බෙදෙන්නේ නැහැ. දෙකට බෙදෙන්නේ නැහැ. ආශාව නිසාවත් ආශාවන් දෙකක් එකට වැඩ කළොත් සිතක් දෙකට බෙදෙන්නේ නැහැ අභිධර්මයේ. කර්මය දෙකට බෙදෙන්නත් බෑ. පුද්ගලයෙක් එකතු කරපු කර්මය දෙකට බෙදෙන්නත් බෑ. දෙකට බෙදෙන්නේ නැහැ. ඒ කියන්නේ එක හිත. ඔව් ඒක දෙකට බෙදලා දෙකට යන්නත් බෑ. සිතේ මේ අයිඩෙන්ටිකල් ට්වින්ස් දෙක තැනක නතර වුණොත් එහෙම වෙන්න පුළුවන් දෙතරක නතර වෙලා කියන්නේ. ස්වාමීන් වහන්සේ හෙඩක් මේ වීඩියෝ එකේදී මේ ඩිම්බ දෙකයි ශුක්‍රාණු ගැන කතා කරනවා. අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා ගැන කතා කරනවා. ස්වාමීන් වහන්සේ ප්‍රශ්න ගොඩක් මේ කන්ට්‍රෝවර්සල් තැන් කීපයක්ම එතන කතා වෙනවා. ස්වාමීන් වහන්සේ මොකක්ද? ඩිම්බ දෙකයි මේ ශුක්‍රාණුකුත් දෙනවා කියලානේ මම මුලින්ම කිව්වේ මේ අයට මේ කලල විද්‍යාව සහ ජීව විද්‍යාව ගන්නලා ඉන්න වෙනවා කියලා. මුලින්ම කියනවා මම කතා කරන්නේ මේ ඩිම්බ දෙකයි ශුක්‍රාණුවයි එකතු වෙන එකක් ගැන. දැන් ඩිම්බ දෙකකුයි ශුක්‍රාණුවකුයි මොන ලෝකෙද කවද්ද එකතු වෙන්නේ? මේ ශුක්‍රාණු දෙකකුයි ඩිම්බෙකුයි කිව්වනම් තව මොකක් හරි හිතන්න පුළුවන්. නමුත් මේ දැන් ඩිම්බ දෙකක් සහ ශුක්‍රාණුවක් එකතු වෙනවා කිව්වහම මේ අමුතුම කතාවක් නේ. මේ නමුත් ඊට පස්සේ ආපහු වෙනවා අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා ගැන කතාවට. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපි ඊළඟ වීඩියෝ එකත් අපි බලමු. පොඩි තව වීඩියෝ එකක් තියෙනවා. ඒකෙදි අපිට මේ පොඩි කරුණු ටිකක් ඒ කියන එක ගැන පොඩ්ඩක් කතා කරොත් හොඳයි නේද? ඔව් ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ දැන් මෙතනදී දැන් අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා කියනකොට දැන් ඕක ඔය විද්‍යාත්මක සංකල්ප ඇටියට එනවා ඉදිරිපත් කරන්න ඔතනදිත් යන්නේ. ඔය මුලින් කිව්වා වගේම අර ඩිම්බ දෙකයි ශුක්‍රාණුවයි කිව්වා වගේම ඔතනදි කියන්නේ සම්පූර්ණම මේ මෝඩ තර්කයක් තමයි ඔතනදිත් ගේන්නේ. දැන් මට ඔකේදී මේ මම පොඩ්ඩක් කරගත්ත විදිහට ඔතන ප්‍රශ්න දෙකක් අහනවානේ. දැන් එකක් තමයි මේ ඒ විදිහට අයිඩෙන්ටිකල් ට්වින්ස්ලා එනකොට වෙනම තව හිතකට බෙදෙන්නේ කොහොමද? නැත්නම් වෙන හිතක් කොහෙන්ද කියන ප්‍රශ්නය අහනවා.
ඊට පස්සේ අනිත් එක තමයි මේ දෙක එක සමාන වෙන්නේ කොහොමද කියන ප්‍රශ්නය මෙතනදී අහනවා. දැන් ඇත්තටම අපි ඉස්සෙල්ලා මේ ඩෙන්ටිකල් ට්වින්ස්ලා ගැන අපි දැනගෙන ඉන්න එපා. කවුද ඩෙන්ටිකල් ට්වින්ස්ලා කියන්නේ කියලා. ඩෙන්ටිකල් ට්වින්ස්ලා කියනකොට අපිට හඳුනගන්න පුළුවන්කම තියෙනවා. දැන් අපි ඉස්සෙල්ලා කතා කළා දැන් යුක්තාණුවක් හැදෙන එක ගැන කතා කළා. දැන් මම මේ ජීව විද්‍යාව පිළිබඳව මම මේ ප්‍රාමාණික උගතෙක් නෙවෙයි. නමුත් අපිට දෙයක් පැහැදිලි කරන්න අවශ්‍ය කරුණු කාරණා ටික විතරක් අපි ඉගෙනගෙන තියෙනවා, අහලා තියෙනවා. ඒ ටික අනුව මම කතා කළොත් මේ කියන කරුණ බොරුවක් කියන්න පොඩ්ඩක් කියන්න වෙනානේ. ඒක දැන් සාමාන්‍යයෙන් යුක්තාණුවක අග්‍ර දෙකක් තියෙනවා. එතකොට මේ අග්‍ර දෙක අපි හඳුන්වනවා. දැන් මේ එක අග්‍රයක් තමයි ඇනිමල් පෝල් කියන එක. එතකොට ඇනිමල් පෝල් කියලා කියන්නේ මේ අර ඉස්සෙල්ලාම ජීවය හට ගන්නවා කියලා සලකන දේ. අනිත් එක තමයි වෙජිටල් පෝල් කියන අග්‍රය. මේ අග්‍ර දෙකක් අපිට යුක්තාණුවක දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ යුක්තාණුවේ තියෙන මෙන්න මේ අග්‍ර දෙකක ඉස්සෙල්ලාම ජීවය හට ගන්නවා කියන එක පිළිබඳව සාකච්ඡා කරන්නේ සාමාන්‍යයෙන් එක මේ අර ඇනිමල් පෝල් කියන තැන තමයි සාකච්ඡා කරන්නේ. ඒකට එතනදී පළවෙනි ඔය සංසේචනය වීමේදී පළවෙනි දවස සහ තුන්වෙනි දවස අතර කාලය තුලදී මේ ආකාරයට දෙකක්, ඒ කියන්නේ අපි ඔකට ධර්ම එකතු කළොත් එහෙම විඥාන දෙකක් බැස ගන්න පුළුවන්. ඒක බැරි කමක් නැත්තේ නෑ. ඒකට මේ එකම විඥානයේ කොටස් දෙකකට බෙදෙන එකක් නෙමෙයි ඔය සුදස්සන හිතනවා වගේ එකම විඥානයේ කොටස් දෙකකට බෙදෙන එකක් නෙමෙයි ඔතනදී සිද්ධ වෙන්නේ. වෙනම විඥාන දෙකක් පිහිටීමක් තමයි සිද්ධ වෙන්නේ. ඒක වෙන්නේ කොහොමද කියලා බැලුවොත් එහෙම දැන් යුක්තාණුවක් කියලා කියන්නේ මේ සාමාන්‍යයෙන් මයික්‍රෝ අන්වීක්ෂයකින් බලා ගන්න පුළුවන් මට්ටමේ දෙයක් තමයි යුක්තාණුවක් කියලා කියන්නේ. එතකොට නමුත් අපි ධර්මයේ තුල කතා කරන්නේ ප්‍රතිසන්දි විඥාණය පහළ වෙන අවස්ථාව ගැන හරියට ඊට වඩා ඉතාම සියුම් තැනක් ගැන කතා කරන්නේ. ප්‍රතිසන්දි විඥාණය මුලින්ම පහළ වෙන උපදින ප්‍රදේශය. එතකොට එතන රූප කලාප තුනක් තමයි තියෙන්නේ. දශක රූප කලාප තුනක්. ඒ කියන්නේ දැන් වස්තු රූපේ මුල් කරගත්ත හිත පිහිටා සිටින තැන මුල් කරගත්ත දශක කලාපයක්. ඒකට අපි කියනවා වස්තු දශක කියලා. ඊට පස්සේ භාව දශක කලාපේ ස්ත්‍රී භාව පුරුෂ භාව වශයෙන් උපදින භාව දශක කලාපේ. ඊට පස්සේ කාය දශක කලාපේ කියන ඔන්න ඔය දශක කලාප තුනක් තමයි ප්‍රතිසන්දි ගන්න මොහොතේදී එතන උපදින පවතින රූප කලාප තුන. ඒකට මේ රූප කලාපයක් කියන එක කතා කළොත් එහෙම ඒක තාම සියුම් මට්ටමක්. ඒ කියන්නේ අපිට මේ පෙනෙන සාමාන්‍ය ඔය ඇහැට දකින්න පුළුවන් මට්ටමකට වඩා සියුම් අවස්ථාවක් තමයි රූප කලාපයක් කියලා කියන්නේ. දැන් ඔය විඥානයේ එතන පිහිටනවා කිව්වහම අපි එතනින් අදහසක් ඇති කරගන්නට හොඳ නෑ. සමස්ත යුක්තාණුව පුරාවටම මේ විඥානය කියලා එකක් බැසගෙන එහෙම ඉපදුණා කියලා. මොකද ඒකයි මම කිව්වේ යුක්තාණුවේ කොටස් දෙකක් තියෙනවා. ඒකෙන් මේ විද්‍යාත්මකව ගත්තත් ජීවය දැන් මේගොල්ලෝ කියන්න හදන මේ රසායනික ප්‍රතික්‍රියාව මේක ඇතුලේ සිද්ධ වෙන ක්‍රියාවලියක් කියන එක ජීව විද්‍යාත්මකව වෙන දෙයක්. ජීව විද්‍යාත්මකව පිළිගන්න දෙයක් තමයි අර ඇනිමල් පෝල් කියන පොයින්ට් එකේ. එහෙම නැත්නම් ඒ අග්‍රේ තමයි උපදින්නේ, අනිත් පැත්තට කිසිම සම්බන්ධයක් මේක වෙන්නේ නැහැ කියන එක. එතකොට දැන් හරියට මම මේ කියන එක උපමාවක් කිව්වොත් එහෙම බිත්තරයක් සහ බිත්තරයේ ඇතුලේ තියෙන මුං ඇටයක් එක තැනක තිබ්බොත් මුං ඇට කීයක් ওই බිත්තරය ඇතුලේ තියන්න පුළුවන්ද තව? එතකොට දැන් රූප කලාපයක ප්‍රමාණය සහ යුක්තාණුවේ ප්‍රමාණය යුක්තාණුව බිත්තරයක් නම් මම මේ කතා කරන්නේ ওই බිත්තරයේ ඇතුලේ තියෙන මුං ඇටයක් වගේ පොඩි තැනක් ගැන තමයි මම මේ කතා කරන්නේ. එතකොට යුක්තාණුව සහ රූප කලාපයේ තේරුම් ගන්න මම මේ ප්‍රමාණය කිව්වේ. එතකොට දැන් මෙතනදී සිද්ධ වෙන දේ තමයි මේ විඥාන දෙකක් පහළ වෙනවා. විඥාන දෙකම චුත වෙන සත්‍යෝ දෙන්නෙක්ගේ විඥාන දෙකක් පහළ වෙනවා. විඥාන දෙකක් පහළ වුණාට පස්සේ ඒ පහළ වෙන විඥාන දෙක තැන් දෙකක පහළ වෙන්නේ. අර බිත්තරේ ඇතුලේ ඕන තැනක මේ තව ඕන තරමක් මුං ඇට තියන්න පුළුවන්කම තියෙනවානේ. ඒ වගේ දැන් ඇනිමල් පෝල් කියන පැත්තේ අපිට මේක මේ විදිහට මේ කොටස් දෙකක මේක තැන් දෙකක ස්ථාන දෙකක පිහිටන්නට පුළුවන්කම තිබෙනවා. ඉතින් පිහිටන්නට පුළුවන්කම තිබුණාට පස්සේ සාමාන්‍යයෙන් අපි ධර්මයේ තුල කතා කරන දේ තමයි විඥානපච්චය නාම රූපං නාම රූපපච්චය විඥානං කියනකොට මේ විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනකොට එතනින් වෙනම කර්මජ රූප උපදවන්න පටන් ගන්නවා. එතකොට වෙනම රූප කලාප සකස් වෙන්න පටන් ගන්නවා. එතකොට ඒකට අනන්‍ය වුණ රූප කලාප සකස් වෙන්න පටන් ගත්තාම මොකද්ද වෙන්නේ? අර විඥානය පහළ වුණ තැන් දෙක ඒ දෙක එකම ශෛලියේ ඊට පස්සේ දෙකට
බෙදෙනවා. ඇනිමල් පෝල් සහ වෙජිටල් පෝල් කියන මේ කොටස් දෙක හරියට දෙකට බෙදිලා ඒක වෙනම හැදෙනවා. ඉතින් අපිට එළියෙන් බැලුවාම මේක ශෛලයක් බෙදෙනවා කියලා දකින්න පුළුවන්කම තියෙනවා. එතකොට පළවෙනි දවස සහ තුන්වෙනි දවස අතරතුර මේ විදිහට සිද්ධ වෙන අවස්ථා තියෙනවා. මේ විදිහට සිද්ධ වෙන අවස්ථා වෙනකොට ඒ ගැන සාමාන්‍යයෙන් ජීව විද්‍යාත්මකව එතකොට කියනවා වෙන වෙනම මේ මළු වල වෙන වෙනම වැදෑම හැතුව ඒ දරුවෝ උපදිනවා කියලා. ඒ වගේම 4 වෙනි දවසේ ඉඳලා 8 වෙනි දවස වෙනකන් තමයි වැඩිපුරම ඒ වෙන් වෙන්නේ ශෛල දෙකක් හැටියට වෙන් වෙන අවස්ථා වාර්තා වෙන්නේ කියලා දක්වනවා. එතකොට ඒ වාර්තා වෙන අවස්ථා දක්වන්නේ මොනවද? ශෛල. ශෛල කියන්නේ මේ වැඩුණු මට්ටමකට ආපු රූප කලාප ගොඩක් තමයි මේ ශෛලයක් කියලා මෙතනදී මේ අදහස් කරන්නේ. එතකොට ඒක මේ ප්‍රතිසන්දි ගත්ත මොහොතේම නෙමෙයි ශෛලයක් බෙදෙනවා කියන අවස්ථාව වෙන්නේ. ප්‍රතිසන්දි ගත්ත මොහොත නෙමෙයි ප්‍රතිසන්දි අරගෙන ඉවරයි ඒ වෙනකොට. එතකොට ඒක දෙකක් හැටියට ඊට පස්සේ අපිට වර්ධනය වෙලා පේන අවස්ථාවකට එන්නේ ඊට පස්සේ. එතකොට ඕක දවස් 3ක් 4ක් විතර ප්‍රමාණයක් එතන වර්ධනය වීමෙහි වේගය අනුව හෝ යම්කිසි හේතුවක් මත වැඩිපුරම වාර්තා වෙන්නේ දවස් 3-4ක් මේ ගත 4ට පස්සේ වාර්තා වෙන්නේ 4ත් 8ත් අතර වගේ මට මතකයි හැටියට. එතකොට මේ 4ත් 8ත් අතර මේක වර්ධනය වෙන අවස්ථා වැඩි වෙනකොට අර එකම මේ දැන් වැදෑම දෙකට බෙදෙන්න එකම වැදෑම ඇතුලේ නමුත් එකම මේ මලු දෙකක් ඇතුලේ තමයි මේ මලු දෙකක් ඇතුලේ වෙන් මලු දෙකක් ඇතුලේ තමයි මේ දරුවෝ පිළිසිඳ ගැනීම සිද්ධ වෙන්නේ. ඊට පස්සේ 8ට වැඩි වෙනකොට ඒ වගේ අවස්ථා බොහොම අඩුයි. හැබැයි ඒ දරුවෝ මේ එකම මල්ලක් ඇතුලේ තමයි දරුවෝ දෙන්නම මේ හට ගැනීම සාමාන්‍යයෙන් සිද්ධ වෙන්නේ. ඊටත් වඩා වැඩි වුණොත් එහෙම ඒ දරුවෝ බද්ධ වීමේ හැකියාව තියෙනවා. මොකද අර රූප කලාපයක සමානව උපදිනකොට ඒක බද්ධ වෙන්න පුළුවන්කම තියෙනවා කියලා අපිට ධර්මයත් ඒකට මිශ්‍ර වෙනකොට ඔබ තේරුම් ගන්න පුළුවන්. දැන් මෙතනදී වැදගත්ම කාරණාව තමයි අපේ අවධානයට ලක් කරන්න ඕනේ දේ මේ මෙතනදී දැන් ප්‍රශ්න දෙකක් නගනවානේ. එකක් මේ එහෙමනම් වෙනම හිතක් කොහෙන්ද කියන එක. වෙනම හිතක් අර පළවෙනි හිත ප්‍රතිසන්දි වශයෙන් බැසගත්තා වගේම දෙවෙනි හිතත් ඒ හා සමගම හෝ ඊට පසු අවස්ථාවකදී ඒ කියන්නේ ඊට පසු අවස්ථාවකදී හෝ ප්‍රතිසන්දි වශයෙන් එනවා. එතකොට එහෙම වෙන්නේ ඇයි? මොකක්ද ඒක වෙන්න තියෙන සාධකය? මොකක්ද එහෙම වෙන්න තියෙන හේතුව? මේ ගැන හොයලා බලනකොට දැන් අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙවි මම හිතන්නේ වෛද්‍ය විද්‍යාත්මක පැත්තෙන් මේ ඒ ගැන විමසා බලන කෙනෙකුට මම කතා කරන්නේ මම දන්න තොරතුරු ටික මුල් කරගෙන ඒකට ඔයාලට පුළුවන් නම් ඒ පැත්තෙන් තව අයත් එක්ක සාකච්ඡා කරන්න ඒ කරුණ ගැන. එතකොට දැන් මෙතනදී මේ වෛද්‍ය විද්‍යාත්මකව මම දන්නා පරිදි නිශ්චිත හේතුවක් දක්වන්නේ නැහැ. මේ ඩෙන්ටිකල් ට්වින්ස්ලා වගේ අවස්ථා ඇති වෙන්නේ මෙන්න මේ හේතුව තමයි බලපාන්නේ මෙහෙම වෙන්න කියන එක ගැන ඒගොල්ලන්ට නිර්වචනයක් නැහැ, නිශ්චිත නිර්වචනයක් නැහැ. හැබැයි ජෙනටිකලි ජානමය වශයෙන් මේ බලපෑම තියෙනවා. පරම්පරාවේ තව නියුන් දරුවෝ ඉපදිලා තියෙනවා නම් ඒක නියුන් දරුවෝ ලැබෙන්න ඒක සම්භාවිතාවයක් වැඩි සම්භාවිතාවයක් තියෙනවා කියන එක ඒක සාමාන්‍යයෙන් ඒගොල්ලෝ අනුමාන කරන ඒගොල්ලෝට දකින්න ලැබිලා තියෙන දෙයක් ඒක. එතකොට අපිට මෙතනදී මේක ධර්මයේ පැත්තෙන් අපි විශ්ලේෂණය කරගන්නකොට ඔය යුක්තාණුවක් කියලා කියන්නේ මහත්තයා උතනදී දැන් මේ තියෙන්නේ අර මවගෙන් නිකුත් තුන ඩිම්බයයි පියාගෙන් නිකුත් තුන ශුක්‍රාණුවකයි එකතු වෙලා නැත්නම් සකස් වෙලා තියෙන යුක්තාණුව කියන එක. ඒකට ඔය යුක්තාණුවේ මේ තියෙන්නේ ඍතුජ රූප. එතන තියෙන්නේ සම්පූර්ණම ඍතුව නිසා පවත්නා රූප ටිකක්. දැන් මේ කය අපි කතා කරන්නේ රූප උපදින අවස්ථා හතරක් අපි කතා කරන රූප සමුත්ථාන වෙන අවස්ථා හතරක්. ඒ තමයි කම්මජ, චිත්තජ, ඍතුජ, ආහාරජ කියලා රූප උපදින අවස්ථා හතරක්. ඒකට මේ අපේ කය කියලා කියන්නේ අර විදිහේ ඇහැට පේන්නේ නැති තරම් ඉතාමත් කුඩා ප්‍රමාණයේ රූප කලාප ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක් වාක් මිලියන ගණන් වල ට්‍රිලියන ගණන් වල මේ උපදින රූප ගොඩක් මෙතනදී. එතකොට ඒ ආකාරයට ගණන් කරන්න බැරි තරම් රූප ගොඩක් උපදින තැනකදී මෙතන තියෙනවා කම්මජ, චිත්ත, ඍතුජ, ආහාරජ කියන හතරෙන්ම උපදවපු සමුත්ථානයේ වුණ රූප. දැන් මරුණට පස්සේ කෙනෙක් එතන පවතින්නේ ඍතුජ රූප විතරයි. එතකොට හැබැයි ඍතුජ රූප වලට පුළුවන් කමක් තිබ්බේ නැහැ මේ කය ස්ත්‍රියක් විදිහට හෝ පුරුෂයෙක් විදිහට හදන්න. දැන් තියෙන ඍතුජ රූප විතරයි. හැබැයි ස්ත්‍රියක් විදියට හරි පුරුෂයෙක් විදියට හරි ගොඩ නැගුණු අර භාවයන් වෙනස් වෙලා පේන්නේ නැහැනේ අපිට මරණ කියලානේ.
ඒ වගේ තමයි සිදුවීමක් තමයි අතනදිත් වෙන්නේ. ඒ කියන්නේ ඍතුජ රූප සමූහයක් තිබුණට මේ ඍතුජ රූප પરම්පරාවත් එක්ක මිශ්‍ර වෙලා තිබුණු අර කලින් ඉපදුණු ඒ කියන්නේ දැන් මව සහ පියා කියන දෙදෙනාගේ පැත්තේ තිබුණු ගති ස්වභාව, ගති ලක්ෂණ. එතකොට අපි ගත්තොත් DNA මේ RNA ක්‍රෝමසෝම ආදී ඔය සංකල්ප ටික අපිට කතා කරන්න පුළුවන් විද්‍යාත්මක පැත්තෙන් කතා කරන දේවල් විදියට. හැබැයි මම කතා කරන්නේ පැත්ත නෙමෙයි මට මේ පැත්ත ගැන කියවෙන්න නැති නිසා ධර්මයේ පැත්තෙන්. එතකොට දැන් ඒ කතා කරනකොට දැන් ඍතුජ රූප කියන තැනදී එතනදී බලපාන්න පුළුවන්කම තියෙන ඒ ඍතුජ රූප પરම්පරාවේ පැවැත්මට ඒක නිර්මාණය කරන්න ඍතුජ රූප પરම්පරාවේ විදිහට පැවැත්මක් හැටියට හදන්න කලින් ඉපදුණු චිත්තජ රූප. හරි. ඒ කියන්නේ අම්මගේ තාත්තගේ සහ ඒ තිබුණු මනෝභාවය. ඒගොල්ලෝ පුරුදු කරපු හිත කාලයක් තිස්සේ පුරුදු කරපු ගති ස්වභාව. ඊට පස්සේ ඒගොල්ලොන්ට මේ අර ඍතුජ වශයෙන් પરම්පරාවෙන් ආපු රූප කොටස් ටික ඉන්නේ ඍතුජ වශයෙන් ආපු දේවල්. ඒගොල්ලෝ කාපු බීපු දේවල්. ඒව පවා මේ මෙතන උපදින දරුවට බලපාන්න පුළුවන්කම තියෙනවා. කියන්නේ අම්මා තාත්තා සමහර විටක ඒගොල්ලෝ මේ හිටපු අවස්ථා, ඒ කියන්නේ ඒගොල්ලෝ මානසිකත්වය හිටපු මානසිකත්වයන් මොනවද? ඒගොල්ලෝ මේ ජීවිතේ පුරුදු කරපු දේවල් මොනවද? මේ ජීවිතේ විතරක් නෙමෙයි අපි හිත කියන එක පුරුදු කළේ කොහොමද කිව්වහම හේතු ප්‍රත්‍ය සකස් කරලා තියෙන්නේ කොහොමද කියන දේවල් පවා මෙතනට මේ දැන් මේ ඍතුජ රූප සමූහයට බලපාලා තියෙනවා. දැන් මෙහෙම ඍතුජ රූප සමූහයක් තුල දැන් මේ හදලා තියෙන එකේ අපි ඥානමය වශයෙන් යනවා කියන තැන තේරුම තමයි අපි ධර්මයේ පැත්තෙන් එක සාකච්ඡා කරනකොට අපි කතා කරන්නේ අර විදිහේ දැන් මෙතන විඥාන දෙකක් පහළ වීමට සුදුසු පරිසරය හැදිලා තියෙනවා. සාමාන්‍ය තැනක එහෙම පරිසරයක් නැහැ. එක විඥානයක් බැසගත්තාට පස්සේ තව එකක් එහෙම පහළ වෙන්න තරම් පරිසරයක් එතන නිර්මාණය වෙන්නේ නැහැ. හැබැයි අර දැන් ඍතුජ රූපාදී දේවල් වල සකස් වීම නිසා අපි ඒක ඥානමය වචනේ පාවිච්චි කරනවා මේ පැත්තේදී. අපිට දැන් ඒක ඍතුජ රූප પરම්පරාව නිසා ඒ විදිහට සකස් වුණ අර මෞපිය දෙදෙනාගේ පැත්තෙන් එන ඍතුජ රූප પરම්පරාවෙහි බලපෑම මෙතන මේ යුක්තාණුව තුළ ක්‍රියාත්මක වන නිසා එතන දැන් ඉඩකඩ තියෙනවා තව විඥානයක් බැස ගන්න සුදුසු පරිසරයේ තියෙන. ඉතින් ඒකට ගැළපෙන විඥානයක් ඕන තරමක් එතනට ප්‍රතිසන්දි වශයෙන් බැස ගන්නට පුළුවන්. හැබැයි එතෙන්ට ගැළපෙන විඥානයක් තමයි ඒ පිහිටා සිටීම සිද්ධ වෙන්නේ. ඉතින් මේක හේතු සම්පත් සියල්ලම සම්භාවිතාවයන් ඔක්කොගෙම එකතුවක් මිනිස්සෙක් වෙනවා කියන එක ලේසි වැඩක් නෙවෙයි. ඉතින් එතකොට එතන ඒකනේ දුර්ලභයි කියලා බුදුහාමුදුරු දේශනා කරන්නේ මනුස්සාත්මය දුර්ලභයි කියන. එතකොට එතන ප්‍රතිසන්දි ගන්නවා. එතකොට විඥාන දෙකක් තමයි දැන් මේ මව් කුස්සේ බීජ කල්ලේ අසුරු කරගෙන ප්‍රතිසන්දි ගත්තේ. දැන් එතනදී ගොඩනගෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දැන් එතකොට වෙනම හිතක කතාවක් නැහැනේ. හිත දෙකට බෙදුන කතාවක් නැහැ. ඒ නිසා ඒක හරි. වෙනම හිතක් කොහෙන්ද ආවේ කියලා අහුවාම අර පළවෙනි හිත ප්‍රතිසන්දි වශයෙන් ආවා කියනවා නම් ඒ විදිහටම තමයි ওই දෙවෙනි හිතක් ප්‍රතිසන්දි වශයෙන් ඔතන පිහිටීම සිද්ධ වුනේ. ඊට පස්සේ අනෙක් කාරණාව තමයි මේ දැන් එක හා සමාන දේවල් වෙන්නේ ඇයි කියන එක. ඒ කියන්නේ ඒ දරුවෝ එක හා සමාන වෙන්නේ. දැන් මෙහෙමයි දරුවන්ගේ රූපය එක වගේ වෙන්න පුළුවන් නේ. මොකද දැන් එතන ඉපදුණු ඍතුජ රූප ටික එක හා සමාන පාරිසරික පද්ධතියක් තමයි එතනදී තිබුණේ. එතකොට දැන් ඔය අපි කියවනේ දැන් ඔය රූප කලාපනෝක බෙදෙනවා කියලා. දැන් අපි විද්‍යාත්මකව කියනවා නම් ශෛල වෙන් වෙනවා කියලා අපි කියන්නේ. වෙන් වෙනකොට ඒ වෙන් වෙන සමමිතිකව වෙන් වෙනවද නැද්ද කියන එක මත එක්කෙනෙක් දුර්වල සහ දක්ෂ වෙන්න පුළුවන් කියන එක විද්‍යාත්මකව ඒගොල්ලෝ කතා කරනවා. හැබැයි ධර්මයේ පැත්තෙන් අපි කතා කරන්නේ එහෙම දෙයක් නෙමෙයි. අපි කතා කරන්නේ අර හිතේ විඥානයේ ක්‍රියාකාරීත්වය පිළිබඳවනේ. දැන් කර්ම විඥානයේ නාම රූපයට බලපාන විදිය. එතකොට මෙතනදී සිද්ධ වෙන දේ තමයි යම් කිසි අවස්ථාවක සිත මේ රූපය අසුරු කරගන්නකොට දැන් මේ දෙකටම තියෙන එක සමාන පාරිසරික පද්ධතියක්. හොඳයි. මේ විඥාන දෙකටම ප්‍රතිසන්දි වශයෙන් ආපු සමාන පාරිසරික පද්ධතියක්. ඒතකොට ඍතුජ රූපත් අනිත්‍ය වලට උදව් කරන්නේ අනිත්‍යයට බලපාන එක සමාන විදිහටමනේ. ඒතකොට එතනදී රූප එක සමාන වෙන්න පුළුවන්. හරි. මොකද මේ කය කියන්නේ සමස්තයක් විදිහට ඍතුජ රූපත් ගොඩක එකතුවක් නිසා වැඩි වශයෙන් ඍතුජ රූපයන්ගේ පැවැත්මක් මෙතන ක්‍රියාත්මක වෙනකොට රූපය එක හා සමානව ගොඩනගෙන්න පුළුවන්කම තියෙනවා. හැබැයි අදහස් එක හා සමාන වෙන්නේ නැහැ. ඒක තාම පැහැදිලිව කියනවා කිසිම වෙලාවක දැන් මේ සුදස්සන තුනදී හිතන එක කියලා සුදස්සන හිතන්නේ මේ ඔක්කොම එකම දේ කරන්න ඕන එක වෙලාවෙ වගේ නිකන් අදහස් සමාන වෙන්න ඕනේ කියලා නෑ.
එතකොට එක්කෙනෙකුට තරහ යනකොට තව එක්කෙනෙකුට දෙයක් ගැන කැමැත්තක් ඇති වෙන්න පුළුවන්. එක්කෙනෙක් කැමති දෙයකට තව කෙනෙක් අකමැති වෙන්නත් පුළුවන්. ඒ එකම දෙන්නා වුණාට එකම දෙයකට කැමති වෙනවා කියන එක ඇත්තේ නැහැ. ඔය සම්බන්ධව අර මේ එක වෛද්‍යවරයෙක් අපිත් එක දවසකදී කරපු සාකච්ඡාවකදී කියපු කතාවක් තමයි මේ එයාලන්ට බෙහෙත් ගන්න ආපු දරුවෝ දෙන්නෙක්ගෙන් එක දරුවෙක් දැන් එක දරුවෙක් කැමති ඇඳුමක් ඇඳගෙන ඇවිල්ලා තියෙනවා. අනිත් දරුවා ඒ ඇඳුමට කැමති නැහැ. එයා ඒක අඳින්න කැමති නැහැ. ඒකට දැන් මේ දරුවෝ දෙන්නෙක් එකම දරුවෝ දෙන්නෙක්. එතකොට ඒ වගේ මේ දරුවෝ දෙන්න ඔව් නියුන් දරුවෝ දෙන්නේ. නියුන් දරුවෝ දෙන්නෙක් මේ සර්ව සම නියුන් දරුවෝ දෙන්නෙක්. එතකොට ඒ කැමැත්ත වෙනස් වෙනවා ඒගොල්ලෝගේ. ඒ වගේම ඒගොල්ලෝගේ හැකියාවන් වෙනස් වෙනවා. කෙනෙක් ඉගෙන ගන්න දක්ෂ වෙන්න පුළුවන්. තව කෙනෙක් ඉගෙන ගන්න දක්ෂ වෙන්න පුළුවන්. ඒවා වෙනස් වෙනවා. ඒවා එකතු වෙන්නේ නැහැ. හැබැයි දැන් ඔය බොහොම ඉතාම කලාතුරකින් අවස්ථාවල මේ දැන් සමහර අය දැන් අවාහ විවාහ වලට තෝරගත්ත අය ඒ වගේ එක සමාන වුණ අවස්ථා ඉතාම කලාතුරකින් අවස්ථාවක තියෙනවා. ඒකට දැන් ඒ වගේ ඉතාම කලාතුරකින් සිද්ධ වුණ අවස්ථාවක් ගැන නම් කෙනෙක් ප්‍රශ්න කරන්නේ. ඒක පදනම් කරගෙන නම් දැන් සාතිශය බහුතරය එහෙම වෙන්නේ නැහැ. ඊළඟට දැන් එක තැනකදී එහෙම වෙනවා කියලා. ඒකට වෙන්න පුළුවන් සාධකයක් ඒක ධර්මානුකූලව පැහැදිලි කරනවා. ඒක ඕන තරම් හේතු තියෙනවා ඒක එහෙම වෙන්න පැහැදිලි කරන්න. ඒ කියන්නේ එක හිතක් දෙකට බෙදීම නිසාවත් එකම ක්‍රියාකාරමක් සිද්ධ වීම නිසාවත් වෙන දෙයක් නෙමෙයි. දැන් විඥානයේ නාම රූපය අසුරු කරගන්නවා. නාම රූපේ නිසාද විඥානය පවතිනවා. විඥානයේ නාම රූපයට ප්‍රත්‍ය වෙනවා වගේම නාම රූපේ විඥාණයටත් ප්‍රත්‍ය වෙනවා. දැන් එතකොට මේ කය හිතට ප්‍රත්‍ය වෙනවා වගේම හිත පවතින හිත උපදින්න ප්‍රත්‍ය වෙනවා වගේම හිත කය උපදින්න ප්‍රත්‍ය වෙනවා. දැන් අපි දන්නවා කෙනෙක් මානසිකව වැටිලා කාලයක් තිස්සේ ඉන්නකොට මානසික බිඳීම එයාට අපිට කායිකව එයාගේ මොළයට කරන බලපෑම අපිට ඊට පස්සේ කායිකව එයාට සිදුවන හානි අපිට බලන්න පුළුවන්කම තියෙනවා. එතකොට ඉතින් බිඳ වැටුනේ මනසනේ හිතටනේ දුක ඇති උනේ. කලකිරීම ඇති උනේ හිතටනේ. ඇයි රූප වෙනස් වෙන්නේ? එතකොට හිත වෙනස් වෙනකොට එතන තියෙන රූප ධර්මත් වෙනස් වෙනවා. එතකොට දැන් ඒ වගේ මේකේ අනිත් පැත්ත තමයි රූප වෙනස් වෙනකොට හිත වෙනස් වෙන්නේ නැද්ද? සමහරලාට බෙහෙත් දීලා මේ සමහර කෑම කෑවම මානසික තත්ත්වයන් වෙනස් වෙන්නේ නැද්ද මිනිස්සුන්ට? එහෙම මානසික තත්ත්වයන් වෙනස් වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් වෙනස් වෙන්නේ රූපනේ. ඇයි හිත වෙනස් දුන්නේ අපි රූපනේ. ඇයි හිත වෙනස් වෙන්නේ? එතකොට රූප වෙනස් වෙනකොට හිතත් වෙනස් වෙනවා. ඒක තමයි අපි කතා කරන්නේ ධර්මයේ තුල විඥානයේ නාම රූපයට නාම රූපේ විඥාණයටත් ප්‍රත්‍ය වෙන ආකාරය පිළිබඳව ප්‍රවෘත්තියේදී. ඒ කියන්නේ මේ පවතින තැනදී. එතකොට දැන් අතන පාරිසරික පද්ධතිය අපි කතා කළා ඍතුජ රූප සමුදාය එක හා සමානයි කියලා. එතකොට ඒ මට්ටම ඊටාම බලවත්ව යෙදිලා තියෙන තැනකදී සමහර අවස්ථාවලදී අනිත් ඒවලට ඒ ඍතුජ රූප බලපෑම් කරන බලපෑම වැඩි නම් ඒ අවස්ථාවකදී ඕන තරමක් අදහස් සමාන වීමේ සම්භාවිතාවයක් තියෙනවා. හැම අදහසක්ම නෙමෙයි. එකම වෙලාවෙ එකම දේ හිතනවා කියන එක නෙමෙයි. අර ඒ අයගේ රුචි අරුචිකම් සමාන වෙන්න පුළුවන්. ඒක විඥානයේ තියෙන ප්‍රශ්නයක් නෙමෙයි. රූපයට අනුව විඥානයේ උපදිනකොට ඒ අයට දැනෙන විදිහ දැනෙන ආකාරයේ වෙනස ඒක. ඒ නිසා ඒක අපිට ඒ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ඉතින් එතනදී අපි අර කලින් කතා කරපු සමස්තයත් එක්ක බැලුවාම අර මම කලින් කිව්වනේ අර වර්ජිනියා විශ්වවිද්‍යාලයේ පරීක්ෂණ සිද්ධ වුණා කියලා. එතකොට මේ මම හිතන්නේ ඉයන් ස්ටිවන්සන් මට නම මේ ඒ වෙලාවේ මතකයට ආවේ නැහැ. එයා තමයි මේ පරීක්ෂණ ගොඩක්ම සිද්ධ කරලා තියෙන ළමයි 3000කට අධික පිරිසක් ගැන එයා පරීක්ෂණ කරලා තියෙනවා. ඒකට විශේෂයෙන්ම එයා මේ බර්ත් මාක්ස් ගැනත් එතනදී සැලකිල්ලක් දක්වලා තියෙනවා. මේ හදිස්සි අනතුරු වලින් එක එක දේවල් ඇනිලා වෙඩි වැදිලා මැරුණා. ඒකේ කියපු තැන්වල බර්ත් මාක් එකක් තියෙනවා කියන එකත්. එතකොට අර කලින් වෙලා තියෙන ඒ මරණ ගැන හොයලා බලනකොටත් ඒ තැනට හානි වෙලා තමයි මැරලා තියෙන්නේ. දැන් ඒ වගේ සංකල්ප පවා මේ ධර්මයේ තුලින් අපිට තේරුම් ගන්න පුළුවන්. ඒ කියන්නේ මම කියන්නේ බණේ පැහැදිලි කරලා තියනවා කියන එක නෙමෙයි ධර්මයේක. අපිට මේ කරුණු ටික තේරෙනවා නම් අපිට ඒක උනේ මොකද්ද කියලා අවබෝධයක් තියාගන්න පුළුවන්. දැන් හිතට අනුවත් රූප උපදිනවානේ. විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් වැස ගන්නකොට කර්ම විඥානයේ ප්‍රතිසන්දි වශයෙන් වැස ගන්න මොහොතේදී කලින් සිත් පරම්පරාව යාට ඒ මොහොතේදී ඊළඟට උපදින සිත්වලට අනිවාර්යයෙන්ම ප්‍රත්‍ය වීම සිද්ධ වෙනවා. ආරම්භන ප්‍රත්‍ය, නිස්සරේ ප්‍රත්‍ය, උපනිස්සරේ ප්‍රත්‍ය ආදී තුල අර ප්‍රතිසන්දි ගත්තට කලින් ඉපදුණු සිත් යාට ප්‍රත්‍ය වෙනවා. ඒ ප්‍රත්‍ය වෙන්නේ බොහොම ශක්තිමත් සිත් පරම්පරාවක්. එතකොට එයාගේ හිතෙන් එක තැනක් ගැන ඒ
නැවත නැවත සිහිවීම තුළ චිත්තජ රූප ඉපදීම තුළ අර බර්ත්මාක් වගේ දේවල් ඇති වෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මම හිතන්නේ ඒ සියල්ලම සලකා බලනකොට ඩෙන්ටිකල් ට්වින්ස්ලා කියන මේ වගේ සංසිද්ධි පවා පුනර්භවය බොරු කියන්න කිසිම විදිහක ඔප්පු කරන්න පුළුවන් සාධක නෙමෙයි. තවදුරටත් මේ පුනර්භවය කියන එක මේ අපිට පැහැදිලි කරගන්න ගෙනල්ලා දෙන ලක්ෂණ හැටියට තමයි අපිට ඒවා හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ. ඊට පස්සේ දැන් අපිට දැන් බටහිර ඕනතරම් පරීක්ෂණ කෙරලා තියෙනවා මේ මෝහන විද්‍යාව පිළිබඳව. ඒ කියන්නේ ડોક્ટર බ්‍රයන් වයිස් වගේ මට නම මතකයි. ඒකට ඒ වගේ පුද්ගලයෝ කරලා තියෙන පරීක්ෂණයන් තුළදී සිද්ධ කරලා තියෙනවා මේ පෙර භවයන්ගේ අත්දැකීම් මේ භවයේ තියෙන රෝග සුවපත් කිරීම සඳහා පාවිච්චි කරන්න පුළුවන් කොහොමද කියන දේවල්. එතකොට දැන් ඒ වගේ මම හිතන්නේ බොහොම විද්‍යාත්මක කරුණු කාරණා මත යම්කිසි ආකාරයකට පුනර්භවය කියන එක මේ තියරියක් හැටියට මේ ගොඩනගලා නැති වුණාට ගෙනල්ලා පෙන්වුවේ නැති වුණාට ඒකට අවශ්‍ය පරීක්ෂණ ශාස්ත්‍රීයව සිද්ධ වෙලා තියෙනවා සිද්ධ කෙරෙනවා. ඉතින් මේ දේවල් දිහා බැලුවහම දැන් අපිට තේරුම් ගන්න පුළුවන් මේක අභියෝගයකට ලක් වෙන තැනක් එන්නේ නැහැ කොතනකදීවත් ඔය මේ මේ ඩිම්බ දෙකයි සුත්‍රාන්වයි එකතු වුණා වගේ දැනුමක් තියාගෙන මේක අභියෝගයට ලක් කරන්න මං හිතන්නේ ඒක පුළුවන් කියලා. එහෙමයි ස්වාමීන් වහන්සේ. අපි තව වීඩියෝ කීපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ. අපි බලලා එකක් පොඩ්ඩක් නවරවලා ඉමු ස්වාමීන් වහන්සේ. මේක ඊළඟ කාරණාව තමයි දැන් අපි කියන කාරණාව දැන් අපි ඉවලූෂනරි සයිකොලොජි කතා කරනවානේ. එතකොට මේකෙන් අපි දන්නවා අපේ පූර්වජන මානවයෝ ආවේ මේ කියන්නේ මුලින්ම තිබ්බේ ඇත්තටම හන්ටින් ඇන් ගැදරින්නේ. එතකොට දැන් අපි තියෙනවානේ කර්මය කියනවානේ. ඒ කියන්නේ අපි කියන කර්මය තමයි හොඳ කර්ම කරොත් තමයි මිනිස්සු වෙලා ඉපදෙන්නේ. නරක කර්ම කරොත් එහෙම ඔය තිරිසන් ලෝකේ හරි කොහේ හරි අපාය යනවා කියනවානේ. එතකොට මේ දැන් කියන පින මේ කියන දස පුණ්‍යක් ක්‍රියා දස පුණ්‍යක් ක්‍රියාවක් තියෙනවානේ. මුලින්ම 3යි තිබ්බේ බුද්ධඝෝෂ හාමුදුරුව අටුවාවේ තව 7ක් ගහලා දැන් 10ක් කරලා තියෙනවා ඒක. මං අහන්නේ එතකොට අර පූර්වජන මානවයන්ට මේ පින කොහොමද ඇප්ලයි කරන්නේ අපි? කිසිම කුසලයක් කරලා නැහැනේ. කරලම තියෙන සත්තු මරපු එක. සත්තු මරපු එක. ඇත්තටම ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ එක කතා කරනවා මේ පූර්වජන මානවයයි සත්තු මර හිටියේ. එතකොට මේ ඒ වගේම දස පුණ්‍ය ක්‍රියා ගැන කතා කරනවා. ඒ වගේම ස්වාමීන් වහන්සේ හොඳ කුසල කර්ම කරනකොට තමයි මිනිස්සු වෙන්නේ. නරක කරනකොට මේ මිනිස්සු වෙන්නේ නැහැලු. මොකද්ද මේ කතාව ස්වාමීන් වහන්සේ? මේ කතාව කියන්නේ. හොඳ කර්ම කළාම මිනිස්සු වෙනවා කියනව නෙමෙයි මේ කියන්නේ. දැන් ඔය දැන් කර්මයේ කරන දෙයක් නැහැ කියන්න. එදා කාලේ මිනිස්සු පූර්වජන මානවයෝ ඇවිල්ලා මේ සත්තු මර හිටියානම් ඒගොල්ලෝ අපහු මිනිස්සු වෙන්න බෑ කියන තර්කේ නෙමෙයි ගොඩනගන්න හදන්නේ. දැන් මිනිස්සෙක්ම වෙනවා කියලා තියරියක් තියනවාද? එහෙම කොහෙවත් මිනිස්සෙක්ම වෙන්න ඕනේ. එහෙම එකක් ඇත්තේ නැහැනේ. එහෙනම් දැන් මේ මිනිස්සු සත්තු මර හිටියානම් මේ මිනිස්සු මිනිස්සෙක් වෙනවයි කියලාම එහෙම තියරියක් නැහැනේ මේකේ කොහෙවත් නේ. ඊට පස්සේ මම දැක්ක දැන් ඕක විතරක් නෙවෙයි මේ ඔය සමහර තැන්වලදී මේ දැන් මේක කියන්න ගේන තර්ක හැටියට ඉදිරිපත් කරනවා මේ ඩයිනෝසර්ලා වඳ වෙලා ගියාලු නිවන් දැකපු සත්වය ඇටියට ඉස්සෙල්ලාම ඉතිහාසයට එකතු වෙන්නේ මේ දැන් උපදින එක නතර කරන හින්දා ඩයිනෝසර්ලා කියලා. ඒ වගේ හරි ප්‍රාථමික 2.50 කතා තමයි ගේන්නේ තර්ක හැටියට. ඉතින් ඇත්තටම දැන් ඩයිනෝසරෙක්ම වෙන්න ඕනේ නම් ඩයිනෝසර්ලා නැති වුනහම ඩයිනෝසර්ලා ඊට පස්සේ නිවන් දැක්කයි කියන්න පුළුවන් නේ. හරි. දැන් මේ උපදින සතෙක්ම වෙන්න ඒ සතාම වෙන්න ඕනේ කියලා එහෙම තියරියක් නැහැනේ. ඒතර මේක ඇකිරාවේ සුදස්සන ඔය ඩයිනෝසර් කතාව මම කිව්වේ ඩයිනෝසර් තර්කේ මේකයි ඉදිරිපත් කරනකොට මේ දෙක ටිකක් මෙයා හිතාගෙන ඉන්නේ මිනිස්සෙක් මරුණොත් මිනිස්සෙක් වෙන්න ඕනේ කියලා. ඩයිනෝසර් කෙනෙක් වෙන්නොත් තව ඩයිනෝසරෙක් වෙන්න ඕනේ කියලා තමයි මේක ඇකිරාවේ සුදස්සන හිතාගෙන ඉන්නේ. මේ කර්මය කියලා කියන්නේ මේ එහෙම දෙයක් ගැන කතාවක් නෙමෙයි. ඒ වගේම දැන් පෘථුවියේ පැවැත්ම ගැන වෙනමම අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. විශේෂයෙන්ම මේ පෘථුවිය සංවට්ටයි විවට්ටයි කියලා මේ විදිහට අපිට කතා කරන්න පුළුවන්කම තියෙනවා. ලෝකේ නැසෙන කාල තියෙනවා, ලෝකේ උපදින කාල තියෙනවා. ඒක කල්ප විනාශය සහ ඒ දේවල් පිළිබඳව මේ අපේ මහාවිහාර සම්ප්‍රදාය ඇතුළේදී බොහොම ගැඹුරින් ඒව ගැන වෙනමම සාකච්ඡා වෙලා තියෙනවා. හැබැයි ඒව ගැන මෙතනදී ලොක්කොට කතා කරන්න යන්නේ නැහැ. හැබැයි එක දෙයක්
කියන්න ඕනේ එකක් තමයි මේ ලෝකය කියන එක සම්බන්ධයෙන් ඕන තරම් සත්ව විනාශ වෙන්න පුළුවන් කමක් තියෙනවා. ඕන තරම් සත්ව විනාශ වෙන්න පුළුවන්. මේ ඉන්න සමස්ත සත්ව සංහතියම නැති වෙලා යන්න පුළුවන්කම තියෙනවා. සත්ව විනාශ වෙන්න පුළුවන්. එතකොට ඒ ඉන්න අය ප්‍රතිසන්දි වශයෙන් තව තැන්වල උපදින්නත් පුළුවන්. මේක නොසුදුසු වෙනකොට තව තැන්වල ඉපදිලා ආපහු මෙතන සුදුසු වෙනකොට ආපහු මෙතන යම්කිසි හේතු සාධක වදනම් කරගෙන ආයෙ උපදින්නත් පුළුවන්. ඒ නිසා ඒක ඕන තරමක් වෙනස් වීම, හට ගැනීම ඒව ඕන තරමක් වෙන්න පුළුවන්කම තියෙනවා. නිකන් හිතන්නකෝ දැන් අද කාලේ නිකන් මේක උදාහරණයකට කියන්නේ. දැන් මේ සමස්ත සමාජයේම බිඳ වැටිලා. ඒ කියන්නේ මිනිස්සු ඔක්කොම මානව සංගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගිහිල්ලා. මේ තියෙන ඒවා තිබුණාද කියලා හොයාගන්නත් බැරි තරමටම සම්පූර්ණයෙන්ම නැති වෙලම ගිහිල්ලා. මොනවා හරි නැස්ටික යුද්ධ ඔක්කොම ඇවිල්ලා වෙන්න තියෙන ඔක්කොම විවිධ ප්‍රතික්‍රියා මත නැත්තටම නැති වෙලා ගිහිල්ලා. ආපහු අවුරුදු ලක්ෂ මිලියන ගාණක් ගිහිල්ලා ඉවර වෙලා ආපහු සැරයක් මේ විවිධ ආකාරයේ විකෘති සත්‍යයන් බිහි වෙලා ආපහු මේ විදියට ඇවිල්ලා කවදා හරි මිනිස්සු බිහි වෙලා මේ තාක්ෂණයකට දියුණු නැහැ කියන්නේ. හොයාගෙන යනකොට ආපහු හම්බෙනවා දැන් අර විවිධ විකෘති ජීවීන් බිහි වෙච්ච කාලයක්. ඒකට ඒගොල්ලෝ තීරණය කරනවා මේ අවුරුදු මෙච්චර කාලයකට කලින් මේ තමයි ඉඳලා තියෙන සත්තු. එතකොට මේ තමයි ඉඳලා තියෙන එකම සත්ව කොට්ටාසය මේගොල්ලෝ තමයි. මෙතනින් එහා දෙයක් තිබිලා නැහැ කියලා කවුරු හරි කතා කරනවා නම් මම හිතන්නේ අපි ධර්මය ඇතුලේ කතා කරන්නේ අන්න ඒ වගේ කතා කරන අවස්ථාවන්ටත් වඩා එහා දෙයක් පිළිබඳව. මේ ලෝකය මේක මේ ලෝකෙම තියෙනවා, මේ ලෝකයේ සමහර අවස්ථාවල මේක නැති වෙලා යනවා, ආපහු මේක උපදිනවා, සත්වය විනාශ වෙනවා, ආපහු උපදිනවා. ඉතින් ඒ වගේ බහුල අවස්ථා මේකේ ඕන තරමක් වෙන්න පුළුවන්කම තියෙනවා. කෙසේ වෙතත් එකක් පැහැදිලිව කියන්න ඕනේ මේ ධර්මයට බුදුරජාණන් වහන්සේට අවශ්‍ය උනේ නැහැ ධර්මයේ තුලින් ලෝකය ගැන පැහැදිලි කරන්න. අග්ගඤ්ඤ සූත්‍රයේදී උනත් අර බුදුරජාණන් වහන්සේ අග්ගඤ්ඤ සූත්‍රයේ දේශනා කළේ එක හේතුවක් නිසා. ඒ කියන්නේ අර මේ කුල ගර්වය සහ කුලමානයේ පදනමක් නැති බව පෙන්වීම සහ ඒකට අදාළ කරුණු පදනම් කරගෙන තමයි අග්ගඤ්ඤ සූත්‍රයේදී ලෝකය හටගත්ත විදිහ ගැන කරන පැහැදිලි කිරීම තියෙන්නේ. එතකොට ඒ කරන විග්‍රහයෙන් සමස්තයක් විදිහට මේ කියන්නේ ලෝකය හටගත්ත විදිහ ගැනයි බුදුහාමුදුරු කිව්වේ කියනවා නම් කෙනෙක් ඒක වැරදි. ඒකට හේතුව තමයි බුදුරජාණන් වහන්සේ එතනදී දේශනා කරන්නේ අර ඉන්න ශ්‍රාවකයාගේ යම්කිසි අවබෝධයක් ඇති කරලීම සඳහා කරපු කතාවක්. ඒ ශ්‍රාවකයා දන්න වාක්කෝෂයෙන් ඒ ශ්‍රාවකයාට තේරෙන විදිහට එදා හිටපු ජන සමාජ මිනිස්සුන්ගේ අත්දැකීම් තියෙන්නේ, ඒ මිනිස්සුන්ට පේන්න තියෙන, ඒ මිනිස්සුන්ගේ දෘශ්‍යමාන වන සංකල්ප වචන ගොනු ඔක්කොම පාදක කරගෙන තමයි මේ පැහැදිලි කිරීම සිද්ධ කළේ. ඉතින් ඒ පැහැදිලි කිරීම සිද්ධ කරන්න වෙන විදිහ එතකොට ඒගොල්ලොන්ට ගැලපෙන වචන ටික කින්නේ. අද තියෙන වචන වලින් ඒගොල්ලොන්ට කිව්වට ඒ කියන්නේ මොකක්ද කියලා ඒ මිනිස්සුන්ට තේරෙන්නේ නැහනේ. ඉතින් ඒ නිසා එදා ඒ ශ්‍රාවකයාගේ ප්‍රමාණයට තේරුම් කරපු වචන ටික අරගෙන අපි තීරණය කළොත් මේ තමයි බුදුහාමුදුරු ලෝකය ගැන දේශනා කරපු එක කියලා. දැන් හිතන්නකෝ අපි පුංචි දරුවෙකුට දෙයක් ගැන කියලා දෙනවා. පුංචි දරුවෙකුට මොකක් හරි යා සංකීර්ණ දෙයක් ගැන ප්‍රශ්නයක් අහනවා කියලා කියනවා. මොකක් හරි අපිට සංකීර්ණව පැහැදිලි කරන්න වෙන ප්‍රශ්නයක් අහනවා. ඒ ප්‍රශ්නය ගැන අපි එයාට තේරෙන වචන වලින් අපි එයාට කියලා දෙනවා බොහොම දේවල් මග ඇරලා එයාට තේරුම් ගන්න පුළුවන් සීමාවන්ගෙන් කියලා දෙනවා. ඔය එයාගේ ලෝකයේ ඇතුලේ තියෙන දේවල් උදාහරණ අරගෙන ඒ සිදුවීම පැහැදිලි කරනවා. ඊට පස්සේ දැන් කවුරු හරි ඔය කතාව අහගෙන ඔය කතාව උද්දෘත කරලා කිව්වොත් එහෙම මෙන්න මෙයා ලෝකෙ ගැන හිතාගෙන ඉන්න මේ සිද්ධිය ගැන මෙහෙම එකක් කියලා කිව්වොත් එහෙම ඒක හරි මෝඩ කතාවක් නෙනේ. මම දකින්නේ ඔය ධර්මයේ තියෙන වචන අරගෙන ලෝකය ගැන විග්‍රහ කරපු බුදුහාමුදුරුවෝගේ දර්ශනය මේකයි, තේරවාද බුදුදහම මේකයි, බණ පොතේ ත්‍රිපිටකය මේකයි කියලා ඒක අද කොච්චර වෙනස් වෙනවද කියලා තර්ක කරන්න යන අයගේ මානසිකත්වයත් අන්න අර වගේ තමයි. ඒ නිසා මේ එහෙම ධර්මයේ එහෙම පාවිච්චි කරන්න පුළුවන් කමක් තියෙන දෙයක් නෙමෙයි. ඉතින් ඒ නිසා පූර්වජන මානවය කියනකොට පූර්වජ මානවයා හැම වෙලාවකදීම ඒ මානවයා තව මානවෙක් හැටියට උපදින්න ඕනේ කියලා තියරියක් නෑ. සමහර විට ඒ කරගත්ත අකුසල් ටික නිසා ඒ කෙනා අපායක ප්‍රතිසන්දි ගන්නත් පුළුවන්. දුගතිය ප්‍රතිසන්දි ගන්නත් ඕන තරමක් ඉඩකඩ තියනවානේ. ඉතින් ඕනනම් දුගතිය යන්නත් පුළුවන්, ඕනනම් දුගතිය යන්නත් පුළුවන්. ඉතින් ඒ නිසා ඒ කියන්නේ ඕන තරම් කර්ම සාධක පදනම් වෙන නිසා දුගතිය ගන්නත් පුළුවන්, දුගතිය ගන්නත් පුළුවන්. අපිට කියන්න බෑ ඒක. එතකොට දැන් ඒ කාලේදී මැරිච්ච කෙනෙක් තව මිනිස්සෙක්ම වෙලා ආපහු දිගට එන්න නම් ඔන්න එයා කරපු කුසල්
තියෙන්න ඕනේ, දස පුණ්‍ය ක්‍රියා තියෙන්න ඕනේ කියලා එහෙම කියන්න පුළුවන්. ඒ වගේම තමයි දැන් මෙතනදී මේ බොහොම වැරදි සංකල්පයක්, වැරදි අදහසක් මතු කරනවා. දැන් එතනදී මේ කතා කළාම ඒ තමයි මේ එකක් දැන් යම් කිසි දෙයක් වැරදි වෙන්නේ ආගමික සංකල්පයක් නිසා කියන එක. දෙයක් වැරදි වෙන්නේ ආගමික සංකල්පයක් නිසා කියන මේකට බුදුදහම ඇතුළත් කරන්න බැරි දෙයක්. ඒකට හේතුව තමයි දැන් අපි කතා කරන්නේ ප්‍රඥප්තිය ගැන. ඒ කියන්නේ පනවා ගැනීම මේක හොඳයි මේක නරකයි කියන එක විවිධ සමාජ සම්මුතීන්ට යනකොට ඒක වෙනස් වෙනවානේ. මේ සමාජයේ හොඳ දෙයක් ඊළඟ සමාජයේ හොඳ නැති වෙන්න පුළුවන්. ඒ සමාජයේ හොඳ දෙයක් මේ අපේ සමාජයක හොඳ වෙන්න පුළුවන්. ඒ ප්‍රඥප්තිය නෙමෙයි බුදුදහම ඇතුලේ අපි කතා කරන්නේ. අපි කතා කරන්නේ මූල ධර්ම ගැන. ඒ කියන්නේ අපි කතා කරන්නේ ධර්ම. ඒකට මේ ධර්මවලම තියෙනවා ස්වභාවයක්. එකක් ඒ ධර්මයන්ගේ විදිහම ඒ බඳු හේතු ටිකක් හැදුවොත් ඒකෙන් උපදින ඵලය මේ විදිහයි. ඒකේ ධර්මයන්ගේ विद्यमान වෙන ලක්ෂණයක්. එතකොට සමස්ත මිනිස්සු එක ධර්ම කොටසක ඉපදෙන ඵලයකට හොඳයි කියන්න පුළුවන්. එක ධර්ම කොටසක උපදින ඵලයකට නරකයි කියලා කියන්න පුළුවන්. එතකොට හැබැයි ඒකෙන් කියන්නේ උපදින දේ ඵලය දිහා බලලා හොඳ නරක හැදුවා මිසක අර ධර්ම සම්බන්ධව ඒක සම්බන්ධ වුණේ නැහැනේ. ධර්ම හේතු ටික කලේ හැම වෙලාවකදීම යම්කිසි ඵලයක් සකස් කරන එක. එතකොට අන්න ඒ හේතු ගැන සංග්‍රහ කරන එකයි බුදුරජාණන් වහන්සේ කුසල හේතු අකුසල හේතු කියලා මේ හේතු ප්‍රත්‍යතාවයේ හේතුඵල ධර්ම ගැන අපි ධර්මයේ තුල කතා කරන්නේ. ඒ නිසා අපි කතා කරන්නේ නැහැ සත්තු මරණ එක පින්ද පවුද කියලා. ධර්මයේ තුල සම්මුතිය තුල මිනිස්සු පාවිච්චි කරන්න පුළුවන් සත්තු මරණ එක පින්පව් කියලා. අපි කතා කරන්නේ අලෝභපගතං කම්මං අලෝභජං අලෝභ සමුදයං තං කම්මං කුසලං තං කම්මං සුඛ විපාකං ලෝභපගතං කම්මං ලෝභජං ලෝභ සමුදයං තං කම්මං දුක්ඛ විපාකං කියලා. කියන්නේ හේතු නිසා ලෝභ දෝෂ මෝහ හේතු කියන මූල හේතු ප්‍රත්‍ය නිසා යම්කිසි ඵලයක් උපදිනවා නම් ඒ ඵලයේ විදිහ මේ ලෝභ දේශ මොහ නම් හේතුව දුක තමයි දුක් වේදනාව ලෝකෙට හම්බෙලා තියෙනවා. එතකොට දැන් අපි කතා කරලා තියෙන හේතුව. ඉතින් ඒක තමයි පදනම් වෙන්නේ අර කේසමුත්‍ය සූත්‍රයේ කියන්නේ කාලාමවරුන්ට බුදුහාමුදුරු දේශනා කරන්නේ. ඒ නිසා එක්තනදී දේශනා කරන්නේ මොකද්ද? මේ ඒගොල්ලන්ට තිබුණානේ ප්‍රශ්නයක් මේ පින්පව් ගැන එක එක්කෙනා එක එක විදිහට කියනවා කියන ප්‍රශ්නේ තිබුණේ. බුදුරජාණන් වහන්සේ ඒ වෙලාවේදී දේශනා කරන්නේ මේ කාලාමවරුන්ට මේ තමන්ගේ හිත දිහා බලන්න. ලෝභයෙන්ද, දේශයෙන්ද, මෝහෙන්ද කරන්නේ. එතකොට මේ ඒ තමන්ගේ හිත දිහා එක බැලුවහම තමන්ට පේනවා ලෝභයෙන් නම් කරන්නේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේක හොඳ නැහැ. ඒකට දැන් අපි බැලුවේ ක්‍රියාව දිහා නෙමෙයිනේ. අපි බැලුවේ ක්‍රියාව නෙමෙයි අපේ හිත දිහා බැලුවේ. එතකොට හේතු ටික නරක නම් මේකෙන් හොඳ ඵලයක් ලැබෙනවා කියලා හිතාගෙන කළත් ඒක හොඳයි කියලා හිතාගෙන කළත් හේතු ටික හොඳ නම් ඵලය හොඳ වෙන්නේ නැහැ. අපි ධර්ම ගැනනේ කතා කරලා තියෙන්නේ. ඒකට සම්මුතිය නෙමෙයි. දැන් මේක කිරාවේ සුදස්සල්ලා ඉන්න මට්ටම මොනතරම් ප්‍රාථමිකද කියලා පේනවා. මේගොල්ලෝ හිතන්නේ මේකේ පින් කියන හින්දා මේවා පින් අරගේ පව් කියන හින්දා ඒවා පව් කියලා. ඒ කියන්නේ ඒක සම්මුතිය අනුව වෙනස් වෙන දේවල් නෙමෙයි. පින් පව් කියලා කියන සාධක. ඊට පස්සේ අපිට මෙතනදී හඳුනා ගන්න පුළුවන්කම තියෙනවා මේ පූර්වජන් මානවය ගැන කතා කරන්න වෙන්නේ ඒකට අදාළවනේ අපිට. ඒගොල්ලෝ අකුසල හේතු නම් හැදුවා අකුසල ඵල තමයි එතන හට ගන්න වෙන්නේ. ඒ කාලේ වෙනකොට දස පුණ්‍ය ක්‍රියා තිබ්බද නැද්ද කියන එක අදාළ වෙන්නේ නැහැ. හදපු හේතු ලෝභ දේශ මොහ නම් ඒගොල්ලොන්ට උපදින ඵල ඊට අනුගත ඵල මිසක ඒ දේවල් නෙමෙයි. එතකොට වෙන මනුස්ස උපදින්න බෑද? ඕන තරම් මිනිස්සුයිල ප්‍රතිසන්දි වශයෙන් උපදින්න පුළුවන්. ඒ කර්මජ ශක්තිය විඳින්න පුළුවන් මට්ටමකදී ඒ වගේ ඕන තරමක් අත්විඳින්න පුළුවන් අය ප්‍රතිසන්දි වශයෙන් ඕන තරමක් ඒ තැන් වලට ඇවිල්ලා උපදින්න හේතු තියෙනවා උපදින්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඒ නිසා මේ අනන්ත සත්ව විශේෂයක මේ ප්‍රතිසන්දි සඳහා එන යන ප්‍රමාණ ගණන් කරන්න බැරි තරම් ප්‍රමාණයක්. ඉතින් ඒ නිසා ඕන තරමක් සත්වෝ එතන ප්‍රතිසන්දි වශයෙන් උපදින්නත් පුළුවන් වැඩි වෙන්නත් පුළුවන්. එහෙමයි ස්වාමීන් වහන්සේ. තව අර මේ වීඩියෝ එකේ තව වීඩියෝ කොටස් කීපයක් තියෙනවා ස්වාමීන් වහන්සේ අපි ඒකත් අහන්න බලමු. අදන ස්වාමීන් වහන්සේට කාලේ තියනවාද කියලා මම කවන්නේ අපි ඒකත් බලමු. ශිෂ්ටාචාරය යම් මානව සාර ධර්ම නොයෙකුත් දේවල් එක්ක අපිට එම්පති සහකම්පනය ඇති වුණාට පස්සේ අපිම සමාජයක් හැටියට මිනිසුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? සතුන් සම්බන්ධයෙන් ක්‍රියා කරන්නේ කොහොමද? මේවත් එක්ක එන අපිට තියෙන හෘදේ සාක්ෂිමය හැඟීම්
වරද සහගත සිත නෙමෙයිද? ඒ අපි වැරදි ක්‍රියාවක් කළා කියන හැඟීම නෙවෙයිද කර්මය බවට පත් වෙන්නේ අත. ඒක තමයි කර්මය කියලා උරල එකක් මේ යන ශක්තියක් තියනවාද කියන එක නෙමෙයි මම කියන්නේ. මේකක් ඇත්තට මුල් බුද්ධාගමේ මේක සංකේතවත් කරපු දෙයන්නේ Tamanට එන ගිල්ටිනස් එක. හරියට හරි. මුල් බුද්ධාගමේ කිව්ව දේ තමයි චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායින වාචාය මනසා. ඕම් බුද්ධාගමේ කර්මය වැරදි වැඩක් වැරදි කියලා හිතුන් නැතුව කළොත් ඇති එකක් නැහැනේ. හිතුන් නැත්තම් නෑ ඒක වැරද්දක් වෙන්නෙම ආගමෙන් දීලා තියෙන එකකින්දනේ. දැන් අපේ සත්තු මරණ එක පව්. හැබැයි ක්‍රිස්තියානි ආගමේ මම කියන්නේ ආගමකට යන ඉස්ලාම් ආගමේ කියන්නේ ආගමයන් වලට අනුකූලවත් පවපිනේ බෙදීමක් තියෙනවා. මම මේ කියන්න උත්සාහ ගත්ත දේ තමයි බුදුහාමුදුරුවෝ කිව්වේ මුල් බුද්ධ ධර්මයේ සූත්‍ර අරගෙන බලපුවම පස්සේ චේතනාව කර්මයයි කියන්නේ. චේතිත්වා කම්මං කරෝති. මිනිස්සු හිතින් හිතලා කර්ම කරනවා. හරිනේ. සරලයි විද්‍යාත්මකයි. ඊළඟට තමයි සාමාන්‍යයෙන් මෙතන මේ වීඩියෝ එකේ මුල් බුදුදහම ගැන කතා කරනවා. සාමාන්‍යයෙන් හැදෙන්නේ හිතෙන්දී අර වරදක්. ඔව්. මොකද මේක විශ්ලේෂණය කළ දෙන්න මේ කට්ටියට. දිගටලා දෙන්නේ මේ කතාව. පළවෙනි මේක තමයි මේ ඔය කැකිරාවේ සුදස්සනලා වගේ මේ අයට මහා විශේෂ ඥානයක් හම්බෙලා තියෙනවා මේ බුදුහාමුදුරු මුලින් දේශනා කරපු එකයි පස්සේ ටිකයි අර වෙන් කළා හඳුනගන්න. ඒක මේ ලෝකේ ඉන්න මහා මේ බුද්ධිමය වශයෙන් හම්බෙච්චි මහා අමුතු ඥානයක් තියෙනවා. මේක තමයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ, මේක බුදුහාමුදුරුවෝ දේශනා කළේ නෑ කියලා. ඉතින් ඒකට ගන්න ප්‍රමේය තාම මේ සුදස්සන කොතනකවත් පැහැදිලි කරලා නෑ. මෙන්න මේක තමයි සාධකය. ඒ කියන්නේ මේක තමයි ගන්න පුළුවන් මේක බුද්ධ දේශනාවක්, මේක බුද්ධ දේශනාව නෙමෙයි පස්සේ කාලේ එකතු කරපු එකක් කියලා ඒ ගන්න අවශ්‍ය මොනවා නිර්ණායකයක් තියෙන්න බෑ මේක මෙහෙම තීරණයක් ගන්න. එතකොට ඒ නිර්ණායකයේ ගත්තේ මොන සාධක පදනම් කරගෙනද කියලා නෑ. අර සමහර වෙලාවට එයාට තේරෙනකොට හිතෙනවා නම් මේක බුද්ධ දේශනාව නෙමෙයි කියලා මට නම් තේරෙන්නේ නිකන් හීනෙන් නැගිට්ටාම නිකන් හීනෙන් බය වෙච්ච වෙලාවට මේක බුදුහාමුදුරුවෝ කිව්ව වෙන්න බෑ කියලා හිතුනාම එයා කියනවා මේක බුදුහාමුදුරුවෝ නෙමෙයි කියලා. ඉතින් ඒකට දාගන්න වචනයක් මේක ශාස්ත්‍රීය අධ්‍යයනය කියලා. මම දන්නේ ඒක මොන ශාස්ත්‍රීය අධ්‍යයනයේද කියලා. මේ ඕනතරමක් අපි දකිනවා මේ ලංකාවේ වගේම විදේශීය විශ්වවිද්‍යාලවලත් මේ ශාස්ත්‍රීය අධ්‍යයනයක් කරනවා. ශාස්ත්‍රීයව උගත්තොත් ඔය විදිහේ ලාමක කතා කියන්නේ නැහැ කවදාකවත් උගතෙක් නම්. ඉතින් ඒක දැන් මෙතනදී ඒක නිසා මුල් බුද්ධ ආගමේ කියලා කියන්නේ මොකද්ද? චේතනාහම් භික්කවේ කම්මං වදාමි චේතිත්වා කම්මං කරෝති කායන වංචය මනසා කියන එක කියනවනේ. දැන් ඇත්තටම මුල් බුද්ධාගම කියලා කතා කරන කැකිරාවේ සුදස්සන ඔතනදී අඩුම තරමේ ඔය සූත්‍ර පාඨයේ එන සූත්‍රය මොකද්ද කියලාවත් බලලා නැහැ. හරිද? ඔය සූත්‍රේන සූත්‍ර පාඨය මොකද්ද කියන එකවත් එයා බලලා නැහැ. ඒක නිසා තමයි ඔය කතාව කියන්නේ. ඔය සූත්‍ර පාඨයේ ප්‍රධාන වශයෙන්ම එන ප්‍රධානම තැනක් තමයි නිබ්බේධික පරියාය සූත්‍රය. නිබ්බේධික පරියාය සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කරුණු ගොඩාක් දේශනා කරනවා. එතනදී දේශනා කරනවා කම්මං භික්ඛවේ වේදිතබ්බ වහන්නේ කර්මය දැනගන්නට ඕනේ. කම්මාන නිදාන සම්භෝ වේදිතබ්බෝ කියලා දේශනා කරනවා. එතකොට මෙතනදී කර්මය දැනගන්නට ඕනේ කියන තැනදී තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මහන්නේ මොකද්ද කර්මය? ඔන්න එතනදී දේශනා කරනවා චේතනාහම් භික්ඛවේ කම්මං වදායි මහන්නේ මම චේතනාව කර්මයයි කියලා කියනවා. චේතයීත්වා කම්මං කරෝති කායන වාචාය මනස හිතලා කයින් වචනේ මනසින් කර්ම කරන්නේ චේතනාව සහිතවයි කියන එක. නැතිනම් චේතනාවෙන් තමයි සිතා තමයි කර්ම කරන්න කියලා දේශනා කරනවා. ඊට පස්සේ දැන් මම කිව්වේ කැකිරාය සුදස්සන මේක බලලවත් නැහැ කියලා. මොකද දැන් කැකිරාය සුදස්සන කියන විදිහට මොක මුල් බුදු සමයේටනේ දැන් ඔක අයිතිනේ. ඔය කොටස අයිති. එතකොට සුදස්සන මුල් බුදු සමයට. එතකොට මේ මුල් බුදු සමයට අයිති නම් ඒ සූත්‍රයේම ඊළඟ ඡේදයේ හරි ඊළඟ මේ ඡේදයේදී මොකද්ද මේ කාමයන්ගේ මේ කර්මයේ තියෙන නිදාන සම්භවය කියන එක ගැන කියන්න ගිහිල්ලා මේ ස්පර්ශය තමයි කර්මයන්ගේ නිදාන සම්භවය කියලා කියනවා. තුන්වෙනි ඊළඟ ඡේදය ළඟට එනකොට කියනවා මොකද්ද කාමයේ කර්මයේ තියෙන වේමත්තතාවය කියලා. කර්මය වෙනස් වෙන්නේ කොහොමද කියලා එතෙන් තමයි අට තියෙන ඡේදෙ. දෙකම සූත්‍රයේ එකම කාරණාව පැහැදිලි කරගෙන යනවා. එතකොට දේශනා කරනවා අත්තිබික්ඛවේ කම්මං නිරය වේදනීය. මහන්නේ කර්මයක් තියෙනවා ඒක නිරය වේදනීයයි. ඒ නිරය වේදනීයයි කියන්නේ ඇතම් කර්මයක් තියෙන එක කළාට පස්සේ අපායේ දුගති විපාක ලබන්න වෙනවා. අපායේ තමයි ඒක වේදනීය වෙන්නේ. අත්ති කම්මං තිරච්ඡාන යෝනි වේදනීය. කර්මයක් තියෙනවා තිරිසන් ලෝකෙ උපදින්න වෙන. එතනදී තමයි ඒක විඳින්න තියෙන්නේ. අත්ති කම්මං පෙත්ති විසේ වේදනීය. සමහර කර්මයක් තියෙන එක പ്രേත ලෝකේ තමයි විඳින්න තියෙන්නේ.
අත්තිකම්මං මනුස්ස ලෝක වේදනීය. තව කර්මයක් තියෙනවා මනුස්ස ලෝකේ තමයි ඒක විඳින්න සිද්ධ වෙන්නේ. අත්තිකම්මං දේව ලෝක වේදනීය. කර්මයක් තියෙනවා ඒක දිව්‍ය ලෝකේ තමයි විඳින්න වෙන්නේ. එතකොට මේ තමයි මේ කර්මයේ තියෙන වේමත්තතාවය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් එතකොට මොකද්ද මේ දේශනා කළේ? මේ දැන් කර්මය කියන එක කතා කරන්නේ මේ ජීවිතයේ ඇති වෙන මේ හුදු ක්‍රියාකාරකම් ගැන කතාවක් විතර නම් මේ ජීවිතයේ තියෙන එක එක ක්‍රියාකාරකම් ටික විතර නම් ඔය කර්මය කියලා අපි කතා කරන්නේ. ඒකට මේ බුදුරජාණන් වහන්සේ මෙතනදී දේශනා කරනවානේ මේ මොකද්ද කර්මය මේ කියන එක ගැන වේමත්තතාවයේ දේශනා කරනකොට අපායේ උපදින්න හේතු වෙන කර්ම, තිරසංගත ලෝකේ, പ്രേත ලෝකේ උපදින්න හේතු වෙන කර්ම, මනුස්ස දිව්‍ය ලෝක උපදින්න හේතු වෙන කර්ම කියලා කර්මය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊට පස්සේ ඒක විතරක් නෙවෙයි බුදුරජාණන් වහන්සේ කර්මයන්ගේ විපාකයක් දේශනා කරනවා. මොකද්ද කර්මය නිසා හම්බෙන විපාකය? එතකොට මේ කර්මයන්ගේ විපාකය ගැන බුදුහාමුදුරු දේශනා කරනකොට දේශනා කරනවා ත්‍රිවිධාහම් භික්කවේ කම්මාන විපාකං වදායි. මහන්නේ මම කර්මයේ විපාකය 3 ආකාරයකට කියනවා. දිත්තේව ධම්මේ. දිත්ත ධම්ම වේදනීය විපාක ලැබෙන කර්ම තියෙනවා. සමහර කර්මවල විපාක මේ ජීවිතයේ විපාක ලැබෙනවා. දිත්ත ධම්ම වේදනීයයි කර්මය. ඊට පස්සේ අපරාපරිය වේදනීය සහ උපපජ්ජ වේදනීය වශයෙන් උත් කර්ම විපාක ලැබෙනවා. ඒ කියන්නේ ඊළඟ ජීවිතයේදීත් අනිවාර්යෙන් විපාක දීම වශයෙන් පැමිණෙනවා. එහෙම නැතිනම් ඒ අවස්ථාවන්හිදී අතරතුර ඊළඟ ආත්ම භාවයන් හිම විශේෂයක් නැතුව විපාක දෙන කර්මක් තියෙනවා. ඒක බුදුරජාණන් වහන්සේ විපාකයේ ගැන දේශනා කරනවා. හරි. දැන් එතකොට දැන් මේක මුල් බුදු සමය නම් මුල් බුදු සමය කියන එකේම තමයි බුදුහාමුදුරුවෝ අපාය යන්න හේතු වෙන කර්ම තියෙනවා, තිරිසංගත ලෝකේ, പ്രേත ලෝකේ උපදින්න හේතු වෙන, මනුස්ස ලෝකේ, දිව්‍ය ලෝකේ උපදින්න හේතු වෙන කර්මක් තියෙනවා කියලා දේශනා කළා. මේ ජීවිතේ විපාක දෙන ඒවාත් තියෙනවා, පරලෝ ලබන ජීවිතේ විපාක දෙන දේවත් ඊට පසුව ඕනනම් විපාක දෙන ආදී කර්මක් තියෙනවා කියලා දේශනා කරන්නේ මේ එකම සූත්‍රේ. එතකොට දැන් කොහොමද මේක කියලා සුදස්සනලා මේ සූත්‍රයක අඩුම තියෙන තැනවත් බලාගෙන නෙමෙයි මේ කතා කරන්නේ. ඉතින් එතකොට ඒ නිසා අපි තේරුම් ගන්නට ඕන දෙයක් තමයි පුද්ගලයා ගැන කෙසේ වෙතත් ධර්මයේ මෙනෙහි කරනවා නම් ධර්මයේ ගැන කතා කරනවා නම් අපි අදාළ ප්‍රස්තුතිය අදාළ විස්තරත් එක්කනේ කතා කරන්න ඕනේ. ඒකට මේ Tamanට හිතෙන කොටසක් අරගෙන අනිත් ටික ප්‍රතික්ෂේප කරන්න බෑ ධර්මයේ ගැන තේරුම් ගන්නකොට. ඒ නිසා මෙතනදී බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ මුල් බුද්ධාගමේදී මේ මෙතන සරලවම කිව්වා කියන කතාවක් නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඊටාම පැහැදිලිව කර්මය කියන එක දුගතිගාමී සුගතිගාමී විපාක ලබා දෙන්න පුළුවන් කර්ම තියෙනවා. ඒවල විපාක වශයෙන් ඒ දේවල් සිද්ධ වෙනවා කියන එක ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් ජනක කර්ම කියලා කියන්නේ උපදිනවා කියන එක තමයි. ඒක තමයි අපිට ඊළඟ ආත්ම භාවයේ උපදිනවා කියන එක ගැන අපිට කතා කරන්නේ. ඒ වගේම අපිට ඔය විසුද්ධි මාර්ගයේ යෙදුණයි මේ තමයි ජනක උපස්තම්භක කර්ම ගැන කතා කරන තැන්වලදී අපිට ඒවා හඳුනා ගන්නට පුළුවන්කම තියෙනවා. ජනක උපස්තම්භක ආදී කර්ම පවා බුදුගොසදරුණ සංග්‍රහ කළාට ඒක සමස්තයක් ලෙස පැහැදිලි වෙලා තියෙන සාධකෙන්නේ ත්‍රිපිටක ධර්මයේ ඇතුලේ. ඒ කියන්නේ එතන තියෙන තැන් වල විසිරී තියෙන බෙදීම් ටික තමයි බුදුගොසදරුණ වහන්සේ එක තැනකට සංග්‍රහ කිරීමක් සිද්ධ කරලා තියෙන්නේ. ඉතින් ඒ නිසා කර්ම සහ විපාක ගැන අපිට මේ විදිහට හඳුනා ගන්නට පුළුවන්කම තිබෙනවා. ඒ ආකාරයෙන්. අපිට තව පොඩි වීඩියෝ එකක් තියෙනවා ස්වාමීන් වහන්සේ. මේ අපි එකත් බලමු. කම්මස්ස කතා මානව සත්තා කම්ම යෝනි කම්ම බන්දු කම්ම පටිසරණෝ යං කම්මං කරිස්සාමි කල්යාණම්වා පාපකම්වා තස්ස දායදුවා මරුම විග්‍රහය. කම්මස්ස කතා මානව සත්තා මිනිස්සු මේ කර්මය නිසාම තමයි උපදින්නේ. මේ කිව්වේ පෙර කරපු කර්මයක් නෙවෙයි. මේ කර්මය තමයි අම්මා තාත්තා සෙක්ස් කරනවා. ඒකේ ඇතුලේ ක්‍රියාවලිය ඇතුලේ මිනිස්සු උපදිනවා. එච්චරයි. කම්මස්ස කතා මානව සත්තා. කම්ම යෝනි කම්ම බන්දු අපි කර්මය ඒ කියන්නේ න්‍යාය කරගෙන ඉන්නවා. කම්ම පටිසරණෝ කර්මය පිළිසරණ කරගෙන ඉන්නවා. යං කම්මං කරිස්සාමි අපි මේ කර්මයන් සිද්ධ කරනවා. දැන් අපි මැරෙනකම්ම කර්ම නෙවෙයිද කරන්නේ? මේ කතා කරේ මානව සමාජයේ ඇක්ටිවිටි සම්බන්ධ බුදුහාඳුරෝ කතා කරේ. මිනිස්සු මුලින්ම භාෂාන මේ ඇඟිලි වලින් මේ කරේත් මොකද්ද? ක්‍රියානේ. ඒ ඇඟිලි හැසිරවීම වේගවත් මිනිසුන්ගේ. ඊට පස්සේනේ මොලෙන් හිතන්න පටන් ගත්තේ. මම කියන්නේ මේ ඊට පස්සේ කිව්වා කල්යාණම්වා පාපකම්වා තස්ස දායදු. හොඳ දෙයක් කරොත් හොඳත් නරක දෙයක් කරොත් නරක ප්‍රතිඵලත් මිනිසුන්ට එනවා. මේ තමයි මේ බුදුහාමුදුරුවෝ මේවා කරේ අපි මැරෙනකන් අපේ කායික මානසික ක්‍රියාවලියේ මේවා කියන පරම ඇත්තනේ මේක.
ඊට පස්සේ අභිධර්මයේ මම අභිධර්මයේ නෑවා. මම ඔන්න හාමුදුරන්ගේ එක මේ පරිණාමස මෙතනදී මේ ටිකක් ලොකු කතාවක් කියන අභිධර්මයේ නෑවා කියලා. ස්වාමීන් වහන්සේ මොකද එතනදී අදහස් කරන්නේ නැත්තේ ස්වාමීන් වහන්සේ? සම්පූර්ණ වීඩියෝ. ඉතින් ඇත්තටම මේ අභිධර්මයේ තියෙන කරුණුත් එක්ක මේ සුදස්සන නානවා සුදස්සනගේ වචනයම කියනවා. ඒක විතර අන්තිමට කියන්නේ මේ දැන් හිතන්නකො කම්මස්සකත කියන වචනයක් අපිට හම්බ වෙනනේ. කම්මස්සකාමානව සත්තා කියලා අපිට හම්බ වෙනවා. එතකොට කම්මස්සකත කියලා අපිට වචනයක් හම්බ වෙනවා. මේක මේ වචනේ මුල් කරගෙන තමයි මේ කම්මස්සකා කියන වචනේ අපිට එන්නේ. එතකොට කම්මස්සකා කියන වචනේනේ කම්මස්සකත කියන එකත් එක්ක නිසා මේ කම්මස්සකත කියලා කියන්නේ කම්මස්සකත කියන මේ පද සිද්ධියත් එක්ක. එතකොට මේ ස්වකීය කර්මය කියන එකයි මේකේ තේරුම. ස්වකීය කර්මය. මේ අම්මා තාත්තා ලිංගික එකතු වීමක් ගැන නෙමෙයි කම්මස්සකා කියලා කියන්නේ. ඒ වචනේ ඇතුලේ එහෙම තේරුමක් මොන ලෝකෙවත් දෙන්න බුලා කමක් නැත්තේ නෑ. ඒක කැකිරාවේ සුදස්සන මොනවා හරි වෙලාවකදී එකට වචනයක් දී ගත්තට ඒක මේ භාෂාව තුලවත් එහෙම නැතිනම් ඒකේ තියෙන ධර්ම නිරුක්ති ක්‍රමවේදය ඇතුළේවත් මේ අම්මා තාත්තා සෙක්ස් කරනවා කියලා එහෙම එකක් පාවිච්චි කරන්න බෑ. මේ කම්මස්සකත කියන දෙයට අදාළව නැතිනම් අම්මස්සකාමානව කියලා කියන්නේ ඒකට නෙමෙයි. කර්මය ස්වකීය කොට ඉන්නවා කියන එක. කර්මය තමයි ස්වකීය. ඒ කියන්නේ තමාගේයි ගන්න පුළුවන් කර්මය. ඇයි? කර්මයට විපාකයේ තමයි භුක්ති විඳින්නේ කියන එක. නිසා කම්ම යෝනි කම්ම බන්ධු කියන්නේ කර්මය තමයි උත්පත්තිය ගෙනල්ලා දෙන්නේ. එතකොට යෝනි කියන වචනේ පාවිච්චි කරන්නේ නිසා. කම්ම බන්ධු කියන්නේ කර්මය තමයි නෑදෑය. කර්මය තමයි පිළිසරණ. එතකොට යම් කම්මං කරස්සාමි කල්යාණං වා පාපකං වා තස්සදායදෝ භවිස්සාමි කියලා කියන්නේ යම් කර්මයක් අපි යහපත් කරනවා නම් ඒකට අපි උරුම කරුවෙක් වෙනවා කියන එක. එතකොට මේ කර්මය කියන සාධකයම තමයි බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. එතකොට මේ කර්මය කියන සාධකය මේ එහෙම අපිට කොහෙන්වත් ගෙනල්ලා මේ අම්මා තාත්තා එකතු වෙන එක තමයි මේ මෙතනදී මේ කර්මය. ඒකින්ද තමයි මිනිස්සු උපදින්නේ කියලා බුදුහාමුදුරු කරපු දේශනාවක් ඔතන ඇත්තේ නෑ. ඒක දේශනා කරන්නේ මේ කම්මවිභංග සූත්‍රයේ. කම්මවිභංග සූත්‍රයේ පොඩ්ඩක් මේ අරගෙන බලන්නකෝ බුදුරජාණන් වහන්සේ ඒක දේශනා කරන ප්‍රස්තුතයේ ඉඳලම අරගෙන බලන්නකෝ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඕකද කියලා. කම්මවිභංග සූත්‍රයේ මොනතරම් කර්මය ගැන කරන පැහැදිලි කිරීමක් දෙක ASCII අර දේශනා කරන්න කියන එක. ඉතින් ඒ නිසා මේ හරි සරලයි හරි විද්‍යාත්මකයි මරුම තැන කියන වචනත් මේ වචන ටිකකුත් පාවිච්චි කරගෙන අන්තිමේටම කියන්නේ මොකද්ද? ඒ තමන්ගේ හිතේ තියෙන විකාර ටිකක් නෙමෙයි ඉදිරිපත් කිරීම කරන්නේ. ඉතින් කම්මස්සකා කියන්නේ කර්මය සොකීය කොට ඉන්නවා කියන එක. උපදින සත්‍ය කර්මය සොකීය කරගෙන ඉන්නවා. එහෙම නැතුව ඒක මේ දෙන්න බෑ මේ අම්මයි තාත්තගේ එකතු වීම නිසා කියලා. එහෙමනම් ඒකට කියන්න පුළුවන් අර මහා නිදාන සූත්‍රයේදී කෙනෙක් උපදින්න හේතු වෙනකොට ඔන්න කරුණු තුනක් ඕනේ කියලා පෙන්නනවා. මව්පියන්ගේ එකතු වීම කියන එක ඔන්න සාධකයක් හැටියට පෙන්නනවා. මේ එතනදී දේශනා කළේ එහෙමදි කතාවක් නෙමෙයිනේ. මේකදී කම්මස්සකාමානෝ මේ අම්මයි තාත්තයි වැඩ කරනවා කියන එකක් නෙමෙයි මේ කිව්වේ. මේ කම්ම කියන්නේ එතනදී වැඩක් කරනවා කියන එක නෙමෙයි. කර්මය ස්වකීය කරගෙන ඉන්නවා කියන එක. එතකොට මේ මෙතනදී දැන් සත්තා කියලා කියන්නේ සත්වයෝ කියන එකනේ. ඒ අය කියන එකනේ. දැන් අම්මයි තාත්තයි කියන එකක් නෑ එතනදී. ඒ නිසා මේ Tamanට ඕනේ හිතළු අර්ථකථන ඒකෙදී එහෙම දෙන්න පුළුවන් කමක් නැත්තේ නෑ. ඒ නිසා මේ මානව සමාජයේ තියෙන ඇක්ටිවිටි කතාවක් නෙමෙයි මෙතනදී දේශනා කරන්නේ. හේතුඵල ධමයක් පිළිබඳ බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන්නේ. හොඳ හේතු සහ නරක හේතු, හොඳ හේතු වලට හොඳ ඵල සහ නරක හේතු වලට නරක ඵල කියන මේ හේතුඵල දර්ශනය ගැන බොහොම ගැඹුරු විග්‍රහයක් මේ කර්ම විග්‍රහය ඇතුළේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. ඒක මේ ඔක්කොම ඇදලා අරගෙන මේ අලියෙක් ටින් එකක් අස්සට දාලා වහන්න හදනවා වගේ දැන් කැකිරාවේ සුදස්සනට පේන ටින් එකේ ප්‍රමාණයට අර සමස්තයක් වෙච්ච ඔක්කොම අරගෙන ඒක අස්සට දාන්න පුළුවන් කියලා සුදස්සන කල්පනා කරනවා. ඉතින් එතන තමයි මේ ප්‍රශ්නේ තියෙන්නේ. ඉතින් ඒ නිසා මේ වගේ පුද්ගලයෝ සමාජයට මහා අහිතකර බලපෑමක් සිද්ධ කරන්නේ. මොකද මේවා මේ ගැන කතා කරන එක බොහොම වැදගත් වෙන්නේ මේ පුද්ගලයෝ කවදාවත් ඇත්ත තේරුම් ගන්න නැහැ. අපි මේ කතා කරන්න ඕනේ මේ වගේ ප්‍රශ්න ගැන මේ අයට ඇත්ත තේරුම් ගන්න නෙමෙයි. මොකද එක්ක මේ මිනිස්සුන්ට ඇත්ත තේරුම් ගන්න තරම් අර
ප්‍රඥාව වැඩිලා නැහැ. එක්ක මේ හේතුක ප්‍රතිසන්දියක් තියෙනවද මන් දන්නේ නැහැ. මේක තේරුම් ගන්න තරම් එහෙම එකක් නැහැ. නැත්නම් තේරුම් ගැනීම අවශ්‍යතාවයක් නැහැ. ওই විදිහට කරන්නේ ඇත්තටම මේ හේතුක නිසා නෙමෙයි. මේ තේරුම් ගැනීමේ අවශ්‍යතාවයක් නැති නිසා. මොකද බෞතිස්ම කලාවට පස්සේ වෙන දෙයක් නේ ඒගොල්ලන්ට ඔප්පු කරගන්න ඕනේ. මේක අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා මේ කියන්නේ දැන් නියත මිච්ඡාදිට්ඨියනේ මේ කියන්නේ එන්නේ. නියත මිච්ඡාදිට්ඨිය කියන එකෙන් අදහස වර්ධවා ගැනීමේ උපරිමේ වර්ධවා ගන්න පුළුවන් කර්මයේ කර්මඵලය ඒක විපාක දෙන්නේ නැහැ. ඒක අවශ්‍ය නැහැ කියන එක. ඉතින් එතකොට මට එනවා මෙතනදී මහත්ය සාධාරණ ප්‍රශ්නයක්. මම සිවුර පොරෝගෙන ඉන්නේ පුද්ගලිකව ගත්තොත් මම සිවුර පොරෝගෙන ඉන්නේ ජරා මරණ සංඛ්‍යාත දුකෙන් මට මිදෙන්න පුළුවන් නිසා. මට නිවන් දකින්න පුළුවන් කියලා මම දන්න දකින නිසා තමයි මම සිවුර පොරෝගෙන ඉන්නේ. මෙතන වෙන්නේ රසායනික ප්‍රතික්‍රියා ටිකක් විතරයි නා. හරි? ජීව විද්‍යාත්මක සංසිද්ධියක් විතරයි නා. මරුණට පස්සේ ආයෙ උපදිනවා කියන එකකුත් වෙන්නේ නැත්තම්. හොඳින් ජීවත් වෙන එක නම් වෙන්න ඕනේ අපි ජීවත් වෙන. ඒකට බුදුවරයෙක් ඕන වෙන්නේ නැහැ. වගේම මම හිතන්නේ මම මේ සිවුරක් දාගෙන මේ ප්‍රතිපත්ති ධර්ම පුරාගෙන ඉන්න ඕනේ කියලා. ඒකට දැන් මට ජීවත් වෙන්න පුළුවන් ක්‍රමයක් තියෙනවා. මට හැකියාවක් තියෙනවා. මම මොකටද මේ පරපටිබද්ධ ජීවිකාවක් ගෙවන්නේ? අනුන්ගෙන් දානේ ඕන වෙනවා. අනුන්ගෙන් සිවුර ඉඳලා හැමදේම යැපෙන්න මට අනිත් අය පූජා කරන්න දායකයෝ. ඇයි මට මේ හැකියාවක් නැති නිසාද මම මේ සිවුර පුරවගෙන ඉන්නේ? මට ඕන තරම් මට කරන්න පුළුවන් දේවල් තියෙනකොට මගේ ප්‍රතිපදාව පුරාගෙන යන්න මට පහසු නිසා මම බලාපොරොත්තු වෙන නිවනට යන්නනේ මම මේ සිවුර පොරවගෙන මේ පැවිද්දෙක් හැටියට ඉන්නේ. ඉතින් මට තේරෙන්නේ ඉපදෙනවා කියන එක පිළිගන්නේ නැති ප්‍රතිසන්දිය චුති ප්‍රතිසන්දිය පිළිගන්නේ නැති පුනර්භවය පිළිගන්නේ නැති කැකිරාවේ සුදස්සන සිවුරක් දාගෙන ඉන්නේ ඇයි කියන එක මට තේරෙන්නේ නැහැ. දැන් ඒක උපදින්නේ නැත්තම් හරි මරණ දුක එන්නේ නැත්තම් ඒ කියන්නේ අපව જાතිය එන්නේ නැත්තම් ඉන්නකම් හොඳට ජීවත් වෙන එක විතරනම් කරන්න පුළුවන්. කැකිරාවේ සුදස්සන සිවුරක් දාගෙන කරන ජීවත් වෙන එකේ උවමනාව මොකද්ද? මට නම් පේන්නේ උවමනාවල් දෙකයි මේ විදිහට ඉන්න. ඒකට වඩා වෙනස් වෙනවා නම් එයා පැහැදිලි කරයි දවසක මොකද්ද හේතුව කියලා. මට පේන්නේ ওই විදිහට ඉන්න හේතු දෙකයි. එක්ක Tamanට අතේපය හයියක් නැහැ ජීවත් වෙන්න විදිහක් නැහැ මිනිස්සු දෙන දේ කාලා බීලා කන්න නැති හින්දා මහාන වුණා. දැන් ඒක කරන්න දෙයක් නැහැ. කරන්න අවශ්‍ය දේවල් හොරෙන් සියල්ල සිද්ධ කරගෙන මේක ඇතුළට වෙලා ඉන්නවා. ඒ වගේ අය තමයි මද්ද්‍රව්‍ය විකුණලා හරි මොනවා හරි කරලා හොඳින් ජීවත් වෙන්න ඕනේ කියලා හිතන කණ්ඩායමක් ඉන්නානේ. ඒකට අන්න ඒ වගේ එක්කෙනෙක් වුණොත් ඒත් ප්‍රශ්නයක් නැහැ. ඒකට සිවුර එයා පාවිච්චි කරනවා අර කන්න උපයා ගැනීම සඳහා. එහෙම මහාන වෙච්ච අය ඉස්සරත් හිටිය අදත් ඉන්නානේ. ඉතින් එක්ක එහෙම කෙනෙක් වෙන්න ඕනේ. එහෙම නැත්තම් සිවුරට ලැබෙන වරප්‍රසාද ටික පාවිච්චි කරගෙන මේකම විනාශ කරන්න බලාගෙන ඉන්න කෙනෙක් වෙන්න ඕනේ. එතකොට මට නම් පේන්නේ ඒකයි මම ගොඩක් වෙලාවට මේ බෞද්ධිස්ම කරපු හාමුදුරුවෝ කියලා කියන්නේ ලෝගු යටින් ලෝගු පොරවගෙන උඩින් සිවුර දාගෙන ඉන්න අය. ඉතින් ඒ නිසා ඒ අයට අවශ්‍යතාවය තියෙන්නේ ඒ සමස්ත සංකල්ප පද්ධතිය බිඳින්න. ඉතින් ඔය සමහර අවස්ථාවල මම දැකලා තියෙන සමහර ඒවලු කියනවා මේ පහර දෙන්නේ අපේ සමාජය සහ මේ බුද්ධ ශාසනයේ එකතු වෙන සම්දිස්ථාන වලට තමයි මේ පහර දීම සිද්ධ කරන්නේ. කුසලයේ වැදගත් වෙන්නේ නැහැ. පින්පව් කියලා එහෙම දේවල් නැහැ. අපි ජීවත් වෙනකොට හොඳින් ජීවත් වුණා නම් එච්චරයි. මොකුත් වෙන දේවල් කරන්න අවශ්‍ය නැහැ. මේ මොකටද ගහන්නේ කුසලයේ අකුසලයේ? මේ මූල සංකල්ප වලට තමයි මේ ප්‍රහාරය දියත් කරගෙන යන්නේ. ඒකට පුනර්භවය නැහැ. ඒකට අර ඒ සංකල්පත් එක්ක අර සමාජ පද්ධතිය සහ බුදුදහම අතර තියෙන මේ අවියෝජනීයත්වය බිඳින්න මේ අයට පුළුවන්. ඉතින් මේක ගැන මම හිතනවා මහානායක හඳුල්ලා මීට වඩා ඇත්තටම බොහොම සංවේදී වෙන්න ඕනේ. දැන් ප්‍රශ්නයක් වුණාට පස්සේ අපි බලලා බෑනේ. දැන් අපි දැක්කනේ පහුගිය දවස්වල මද්ද්‍රව්‍ය සම්බන්ධව භික්ෂුන් වහන්සේලා කීප දෙනෙක් 20 ගාණක් අත්අඩංගුවට ගෙනෙනවා. ඒකට මේ ඕවා උත්තර කියන්නේ මේ ප්‍රතිඵල හේතු උතන නෑ. හේතු තියෙන ගොඩක් මෙහා. හේතු තියෙන හේතු සාසනික පරිහානිය ඇති වෙන්න හේතු ගොඩක් මෙහා තියෙන. අපි මේ හේතු නැති කරන්න ඕනේ. ඒ නිසා ඕවලට එක හේතුවක් තමයි ඔය සුදස්සනලා වගේ විස බීජ බිහි වෙන එක. ඒ අය අර ඉන්න පොඩි හඳුලගේ ඔළුව වලට දාන මතවාද කර්මය කර්මඵලේ නැත්තම් ඇයි අපිට ඕන එකක් කරලා ඕන විදියට හොඳට ජීවත් වෙන්න බැරි. ඒකට සිවුර තියා මොනවා පාවිච්චි කළා ඒගොල්ලොන්ට ප්‍රශ්නයක් නෑ. මොකද කර්මය කර්මඵලේ පිළිගන්නේ නෑනේ. ඒ නිසා අර වගේ මේ චරිත පෝරිසාද චරිත බිහි කරන්නේ කිරාවේ සුදස්සනලාගේ වගේ මතවාද. ඉතින් ඒ නිසා ඒ වගේ අය ශාසනයේ භික්ෂුන් හැටියට නියෝජනය කරගෙන සමාජයට බණ කියන්න ඉස්සරහට ඉදිරිපත් කරනවා නම් මම හිතන්නේ නිකායේ මහානායක හඳුල්ලා පොඩ්ඩක් ඒ ගැන ඊට වඩා කල්පනාකාරී වෙන්න ඕනේ, සැලකිලිමත් වෙන්න ඕනේ. ඉතින් ඒ නිසා මේ දැන්
කලින් ඔය විවෘත සාකච්ඡාවකටත් අපිත් එක්ක එන්න කියලා අපි ඔක්කොම කටයුතු ටික යොදලා තියෙනකොට මේ නිකායට ගිහිල්ලා මොනවාද වැදවැටීමක් කරලා මේ නිකායෙන් කිව්වලු අපිත් එක්ක තර්ක කරන්න එන්න එපා කියලා නිකාය නායක හඳුරුන්ගෙන් අහුවාම මේ අවවාද කරලා තියෙනවා මේවා කරන්න එපා කියලා කිව්වා. එන්න එපා කියප එක නෙමෙයි කිව්වා අවවාද කළා මේක කරන්න එපා ඒ නිසා අපි කල් දාමු කියලා කිව්වා නායක හඳුරලාගෙන් අහපු වෙලාවෙත්. ඊට පස්සේ මේ සුදස්සන එතනදී ආවෙ නැහැ. ඉතින් ඒ නිසා අපි ඉස්සරහට හරි බලාපොරොත්තු වෙනවා පොඩ්ඩක් ටික කාලයක් අටවහගෙන හිටියා. මේ ඉස්සරහට ඔය මහානායක හඳුරලා ඉස්සරහම මේ පොඩ්ඩක් සාකච්ඡාවක් කරන්න අවශ්‍යයි කියන එක නිසා මම හිතුවා පොඩ්ඩක් මම මේ දවස්වල මේ ලංකාවෙන් එළිය වැඩ ඉන්න නිසා ලංකාවට වැඩම කළාට පස්සේ පොඩ්ඩක් ওই මහානායක හඳුරලාට පොඩ්ඩක් ඒ සම්බන්ධව සම්පූර්ණ දැනුවත් කිරීම කරලා මේ එතනට ගෙනල්ලා මේ යම්කිරි විනිශ්චය සභාවක් ඉස්සරහා මේ අය ප්‍රශ්න කරලා ඒ ප්‍රශ්න වලට උත්තර ටිකක් දීලා මේ අයගේ ඉදිරියටම මේ උත්තර ටිකක් සම්පූර්ණම දීලා නායක හඳුරලාගේ අධිකරණ ක්‍රියාවලියටත් ලක් කරලා කැමැති තීරණයක් ගන්න කියන්නේ සිවුරු වැල්ල යවන්න අපිට අවශ්‍යතාවයක් නැහැ. එක්ක ඉන්නවා නම් හරි විදිහට ඉන්න ඕනේ බෞතිස්ම කරගන්න යන්න නැතුව. මේ ඉතින් ඒක හරි විදිහට දෙයක් කරගන්න එපේ. ඉතින් ඒ නිසා මේ අවශ්‍ය කටයුතු සිද්ධ වෙනවා නම් එහෙම හොඳයි කියන තැන තමයි මම ඉන්නේ. ඉතින් මේ වගේ සාකච්ඡාවක් ඔබතුමා මතු කරනවා නම් ඒක හොඳයි. මොකද මේ සංකල්ප කතා කරන්න ඕනේ දේවල්. සමහර විටක මගෙන් අහනවා සමහර අය ඇයි ස්වාමීන් වහන්සේ මේ වගේවත් එක්ක හැප්පෙන්නේ මේක මේ අවශ්‍ය නැහැනේ අපිට අපි යන ගමන ගියා නම් හොඳයිනේ කියලා. අපි යන ගමනට කිසිම බාධාවක් නැහැ අපි දන්නවා. ඒ වුණාට තව නොදන්න මිනිස්සු ගොඩාක් අය මේ වගේ මතවාදත් එක්ක හැප්පෙමින් ඉඳලා ධර්මයත් අතහැර ගන්නවා. ඒ හින්දා අපි මේ මතවාද ගැන කතා කරන්න ඕනේ මේ අයට තේරුම් කරවන්න නෙමෙයි. අර මධ්‍යස්තව විමසන අලුතෙන් ධර්මයට අත්පොත් තියෙන තරුණ දරුවෝ ගැන අනුකම්පාව ඇතුව මේවා අපි කතා කරන්න ඕනේ. ඒකට කතා කරනකොට මධ්‍යස්ථ මනසින් විමසන මිනිස්සෙකුට මේ තව පැත්තක් තියෙනවා මේකේ කියන එක හරිය ප්‍රකට වෙනවනේ. අන්න ඒ නිසා තමයි මේ පැත්ත ගැන මේ විදිහට සාකච්ඡා කරන්න අවශ්‍යයි කියලා මම හිතන්නේ. ඉතින් ඒක නිසා පුළුවන් නම් ඉස්සරහට මේ වගේ යෙදෙන කරුණු ගැන සාකච්ඡා කරන්න පුළුවන් නම් ඒක ගොඩක් වටිනවා. ඉතින් බොහොමත් පිං මේ අවස්ථාවට සම්බන්ධ කර ගැනීම. එහෙමයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ මේ මට ඇත්තටම අහන්න ගිය ප්‍රශ්න වහන්සේ දැන් පිළිතුරු දුන්නා. මට ඇත්තටම අහන්න ඕනලා තිබ්බ දැන් මේ වීඩියෝ එක සම්පූර්ණයෙන්ම අපි බැලුවොත් පටන් ගන්නේ සම්පූර්ණයෙන්ම මේ ස්වාමීන් වහන්සේ කියනවා මේ සුදතර ස්වාමීන් වහන්සේ කියනවා මේ ත්‍රිපිටකයේ මනා හැදෑරීමකින් පසුව තමයි මේ කාරණා ගෙන්නේ. දැන් මම ඒ ස්වාමීන් වහන්සේ කාම හොඳ කාරණා තියෙනවා. ඒතකොට ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ එක සමාජගත වෙනවනේ. දැන් අපේ ඉදිරියේ තරුණ පරම්පරාව තමයි හුඟක් මේ සෝෂල් මීඩියා වල ඉන්නේ. වැඩිහිටි පරම්පරාව 14ක් වගේ ප්‍රමාණයක්. ඒතකොට මේ වීඩියෝ එක ස්වාමීන් වහන්සේ මේ සමාජගත වෙලා ඉවරයි. තව ඉදිරියට මේක තව වර්ධනය වෙවි යනවා. තව ෂෙයා වෙවි යන්න පුළුවන්. එතකොට ස්වාමීන් වහන්සේ දැන් යම් කිසි කෙනෙක් මේක බලනකොට හිතන්න ස්වාමීන් වහන්සේ මේ වීඩියෝ අපේ කරපු එක දැකලා නැතුව කවුරු එක බලනවා නම් එතකොට එයාට දැනෙන්නේ හරිය මේ ත්‍රිපිටකය ගැන මනා හැදෑරීමක් තියෙන ස්වාමීන් වහන්සේ කෙනෙක් තමයි මේක කියන්නේ කියලා. එතකොට බුදුදහම ගැන ලොකු ප්‍රශ්න ගොඩකට එතනත්තා ඔතනත්ටි ලක් වෙනවා. දැන් ඒ වගේ අවස්ථාවේ ස්වාමීන් වහන්සේ දැන් බැරි වෙලාවට අපේ වීඩියෝ එකත් ඒකට හම්බුනොත් බලන්න ඔබ වහන්සේගේ මොකද්ද දෙන අවවාදය ඒ වගේ කට්ටියට දෙන අවවාදය තමයි මේ විමසන්න. ඔය කියන කරුණු ඔහොම ඔය කියන සූත්‍රවල තියනවාද කියලා මොකක් හරි නමක් කියලා කිව්වහම ඒක එහෙම පිළිගන්නේ නැතුව ඒක ටිකක් විමසන එක ගොඩක් වැදගත් වෙනවා. එතකොට දැන් ධර්මයේ ගැන තේරෙන්නේ නැත්නම් අඩුම තරමේ මේ ජීව විද්‍යාව ගැන තේරෙන මිනිස්සෙක් දන්නවනේ මේ මොකද්ද වෙන්නේ කියලා කතා කරාම ඒක එතන වෙන දේ ගැන ඒක ගැන බොරු කියනවා නම් ඉතින් ඒක ගැනත් දන්නවා වගේ හරියට කතා කරලා බොරු නම් කියන්නේ එතනින් එහාට අනිත් දේවල් ගැන ඔය වගේ මිනිස්සුන්ගෙන් විශ්වාසය තියන්න අවශ්‍යම නැහැ. ඉතින් මේ ඇත්තටම මේ කිසිම පදනමක් නැතුව කතා කරන දේවල් මත යනවට වඩා හොඳම දේ තමයි විමසීම මූලික කරගත්ත සමාජයක් බිහිවීම. ඉතින් ඒක ප්‍රශ්න කරන්න ඕනේ. ඒ පුද්ගලයන්ගේ ප්‍රශ්න කරන්න ඕනේ. ඒ මූලාශ්‍ර අපි විමසන්න ඕනේ. මූලාශ්‍රවල ඒ කියන කාරණාව තියනවද කියලා. අපිට වැදගත් වෙන්නේ ඒ තියෙන දේ ගැන කැකිරාවේ සුදස්සන හිතන විදිහ නෙමෙයි. ඒක ගැන කොහොමද ඒ සම්ප්‍රදාය තුල විග්‍රහ කරන්නේ? ඒක විවරණයට ලක් කරන්නේ කොහොමද? ඒක තමයි අපිට වැදගත් වෙන්නේ. ඉතින් ඒ නිසා ඕනතරමක් ඒ ධර්ම සංකල්පමය වශයෙන්
ඒ ගැන පැහැදිලි කිරීම සිදු කරන්න පුළුවන් තැන්වල අපි අනවශ්‍ය සැක සංකා උපදව ගන්න අවශ්‍ය නැහැ. ඒ සැක සංකා උපදින්නේ ඒ විෂය ගැන දන්නේ නැති මිනිස්සෙකුට. ඉතින් ඒක විෂය තේරුම් ගන්න තියෙන ප්‍රශ්න අපිට නැති වෙලා යන්න පටන් ගන්නවානේ. ඉතින් ඒ හින්දා මම ඒ වගේ කෙනෙකුට යෝජනා කරන්නේ ඔය කියන කරුණු එහෙම් පිටින්ම පිළිගන්නේ නැතුව ඒ කියන මූලාශ්‍ර සහ ඒ දේවල් එක්ක අධ්‍යයනය කරන්න අපි ඕනේ. ඒකට සූත්‍ර ගැන කියනවා නම් සූත්‍රය තියෙනවා සූත්‍රය බලන්න ඕනේ. ඒ නිසා කොහෙද තියෙන්නේ කියන ප්‍රශ්නේ නගන්න. ඒක ඒ නිසා මේ අපි දැනගන්න පොඩි කාරණා ටිකකින් අපිට මේ සමස්තය තීරණය කිරීමේ හැකියාවක් ඇත්තේ නැහැ. ඒක අපිට තව ඒ අදහසක් තියෙනවා නම් ඒ ගැන ඊට ප්‍රතිවිරුද්ධ අදහස් දරන පිරිසගේ මතය මොකක්ද කියන එක ගැනත් විමසන්න කල්පනාකාරී වෙන්න. ඒ කියන්නේ එකම අදහසක් පිළිගන්නේ නැතුව දැන් අපි කියන කාරණාව එහෙම පිළිගන්න අවශ්‍ය නැහැ. මම කියන්නේ මේ කියන කාරණා ටිකත් ප්‍රතිවිරුද්ධ අදහස් තියන අයගෙන් ඕනනම් සාකච්ඡා කරලා මෙහෙම කතාවක් කියන අය මෙහෙම කියන්නේ කියන එක අහන්න පුළුවන්. ඉතින් ඒ නිසා අහලා මේ හොඳට විමසීම තුළ අපිට ත්‍රිපිටක ධර්මයේ පිළිබඳවත් විමසීම තුළ අපිට තේරුම් ගන්න පුළුවන් නිවැරදි අර්ථය මොකද්ද මෙතන යෙදිලා තියෙන්නේ කියන එක. කෙනකෙනාගේ වචන හා පුද්ගලික මතවාද වලට අනුව සියල්ල තීරණය කරන්න බහ තෝරන්න හොඳ නැහැ. මොකද මේ අනුන්ගේ මතවාද වලට අනුව බහ තෝරන්න යනකොට මොලේ නැති මිනිස්සුත් මතවාද ඉදිරිපත් කරලා තියෙන හින්දා. තාමත් හොඳ පැහැදිලි කිරීමක් ස්වාමීන් වහන්සේ හොඳ අවවාදයක්. එහෙනම් ස්වාමීන් වහන්සේ අපේ කාලෙත් මම හිතන්නේ දැන් වැය වෙලා ඉවර වහන්සේලා දැන් මම හිතන්නේ පාන්දර පිටිපස්ස තියෙන වෙලාව හරිනම් 1:25. එහෙනම් ස්වාමීන් වහන්සේ අපිට අදට නවතිමු. අපි ඉදිරියේදී මේ වගේ වැඩසටහන් වලින් අපි එක්කව වෙලා මේ සමාජයට ඇත්ත දෙමු. එහෙනම් ස්වාමීන් වහන්සේ කොහොම පින් හදපුවාට එහෙනම් තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි.